අද තියෙන්නේ එතකොට කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක. හරි. මම හරි එදත් කලින් දවසෙත් පටන් ගන්නකොට කිව්වා කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකත් එක්ක නර්ස් කෙනෙක්ට තියෙන වගකීම සෑහෙන්න වැඩි. මොකද නර්ස් කෙනෙක් විදිහට වැඩ කරද්දී සාමාන්‍යයෙන් අපිට ස්නායු පද්ධතියේ දේවල් ගොඩක් හම්බ වෙනවා අඩුයි. ඊට පස්සේ ස්කෙලටල් සිස්ටම් එකේ වර මේ නිකන් අස්ථි විකලාංග ඒ වගේ අර බෝඩ් එක කැරෙන්න ඒවත් අස්ථි පද්ධතියත් එක්ක තියෙන ඒවාත් අඩුයි. නමුත් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකත් එක්ක අපිට හැමදාම වැඩ කරන්න තියෙනවා. හැම මොහොතෙම පැය 24ෙම දවස් 365ම වැඩ කරන්න තියෙනවා. මොකද එක එක ලෙඩුන්ට ඕඩර් කරන සේලයින් වර්ග දෙන්න ඕනි, ඊට පස්සේ ඒ දෙන සොලියුෂන් දෙන්න ඕනි, ඉන්ජෙක්ෂන් වර්ග දෙන්න තියෙනවා. ඒ ඉන්ජෙක්ෂන් වර්ග යන්නේ රුධිර සංසරණ පද්ධතියෙන්. එතකොට අපි පිටින් රුධිර සංසරණ පද්ධතියේ මේ වගේ දෙයක් එකතු කරොත් එහෙනම් මේකේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතියට එකතු කරපු එක එකතු කරපු සැනින් පොඩි වෙලාවක් ඇතුළත සිරාහාර හෘදයට ගිහලා හෘදයෙන් විනාඩියට වාර 120ක් හાર્ට් එක ගැහෙනවා නම් එහෙම නැත්නම් 80ක් 90ක් ওই වගේ කියන්නේ අර මේ හෘද වස්තුව සම්පීඩනය වෙනවනේ සංකෝචනයේ ඒ වෙලාවට බොහොම පොඩි වෙලාවක් ඇතුළත මේ මුළු ඇඟ පුරාම යනවා. ඉතින් ඇඟ පුරාම යනකොට වැරදි දෙයක් ගියොත් එහෙම අපේ ඇඟෙන් දැන් අර කණ එකක් නම් නිකන් මිනිස්සෙට ගියාට පස්සේ මේ මොනවා හරි අපි හිතමු මේ අර කණ එකක් ඇඟට උරා ගන්නවට වඩා ඉක්මනට ඒ දෙන ඉන්ජෙක්ෂන් එකක් යනවා. ඒ නිසා තමයි මේ මේක ගැන සෑහෙන ලොකු දැනුමක් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ රුධිරයේ තියෙන ව්‍යුහයන් මොනවාද? රුධිර සංසරණ පද්ධතිය කොහොමද කාර්යයන්? ඊට පස්සේ නර්ස් කෙනෙක් විදිහට ඔයාලා හැමදාම මුළු ජීවිත කාලෙම කැනියුලා දාන්න ඕනි. ඒ දාන ඒවා කොයි විදිහටද ඒක පොසිෂන් එකෙන් යන්න ඕනි. කොතනද ඒක තියෙන්න ඕනි. ඊට පස්සේ අපිට තියෙන ප්‍රධානම එක මම තව එක කාරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපි සෞඛ්‍ය සේවකයන් විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය විදිහට කවදාවත් වෙන්න එපා කියලා ඒ කියන්නේ අර නිකන් මේ කියන්නේ ඒක කවදාවත් වෙන්න දෙන්න එපා කියලා තියෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි වැරදි පැත්ත කරන සර්ජරි. හරි? ඒ වැරදි පැත්ත කරන සර්ජරි සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ඒ කියන්නේ නිකන් අර හෙල්ත් සිස්ටම් එක ASCII තමයි වැරද්ද තියෙන්නේ. මොකද ඔපරේෂන් එකට ඔයා හිතන්නකෝ දැන් ඔයා කවුරු හරි ලෙඩෙක් ඔපරේෂන් එකට ගියාට පස්සේ ඒ ඔපරේෂන් එකේ අර තියටර් එකේ ඒ ඉන්න ඇඳේ ඇලවුණාට පස්සේ ලොක්ටර් මෙහෙම නිකන් මිනිස්සයාගේ ඇඟ හරහා පේන්නේ මෙයාගේ වකුගඩුවේ මේ පැත්ත තමයි ගල තියෙන්නේ. මෙතන තමයි කපන්න තියෙන්නේ. ආහාර මාර්ගෙ මෙන්න මේ කොටස තමයි පිළිකාවක් තියෙන්නේ. එහෙම කියලා. ඊට පස්සේ මේ අතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අතේ මේ අස්තිය තමයි මේවා වෙලා තියෙන්නේ. දැන් අර චූටි ළමෙක් ගැන හිතන්නකෝ. නිකන් ওই වකුගඩු පැත්ත තමයි ගොඩාක් මේ දැන් ඒ වගේ ඒවා දැන් ඇඟේ දෙපැත්ත දෙකක් තියෙනවා. එතකොට මේ පැත්ත වකුගඩුව අයින් කරනවා කියනකොට කෙලින්ම එනවන්නේ රයිට් සයිඩ් එකේ වකුගඩුවේ මෙන්න මෙතන ගලක් තියෙන සම්පූර්ණ බ්ලොක් වෙලා තියෙන ඒක අයින් කරන්න නරක වේගන යනවා අන්න ඒ වගේ එකක්. එතකොට ඒක කවදාවත් වෙන්න එපා කියලා මේවා කරන එකක්. මොකද ඒක සම්පූර්ණ වගකීම තියෙන අපේ අතේ නිසා. ඊට පස්සේ ඊළඟ එක තමයි වැරදි බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් වර්ග. කියන කවදාවත් කරන්න එපා කියලා වෙන්න සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා කියන එකක් තමයි වැරදි වර්ගයේ බ්ලඩ් එකක් ට්‍රාන්ස්ෆියුෂන් කරන එක. ඒකත් ඒ හානිය ආයි මොනවත් කරන්න බෑ. උනාට පස්සේ. හරි? ඒ නිසා ඒ දෙක මතක තියාගන්න. අර මම එදා මේ අර එදා කරපු විදිහට නෝට් එකෙන් මේ පැහැදිලි කරගෙන යන එක මම හිතනවා ඔයාලට ඒක පුරුදු කරන්න ඕන කියලා. මොකද ඔයාලා සිංහල මීඩියම් වල ඉංග්‍රීසි මීඩියම් වලට එනකොට එකක් අනාගතයේට නර්සිං වලින් ඉස්සරහට යනවා නම් උපාධි කරන්න තියෙනවා. ඊට පස්සේ පිට රටවල් වලට යයි සමහර අය නර්සිං පැත්තෙන් ගොඩාක් දුරට ඉගෙන ගනි. අඩුම තරමේ දැන් AI ගොඩාක් ඉස්සරහට යනවා ලෝකෙ. ගොඩක් වෙලාවට AI tools ඇවිල්ලා තියෙන්නේ. ඒක කොච්චරද ඔයාලට කියනවනම් අපිට මේ පිටරට සාමාන්‍ය හොස්පිටල් වල එක දීලා තියෙනවා iPhone වලින්ම මම දන්නේ කම්පැනි හදපු එක iPhone එකක්ද කියලා. ඒක iPhone එකක් දීලා තියෙනවා. ඒ iPhone එකෙන් තුවාලයක ෆොටෝ එකක් මෙහෙම උඩට කරලා එක දුරක් ගියාට පස්සේ ඒක ඉන්ඩිකේට් කරනවා මෙහෙම කොළ පාට කතිරයක් රතු පාට වැටලා තිබිලා තුවාලේ ටිකක් උඩට ගියාට පස්සේ කොළ පාට වැටෙනවා. එතකොට ඒ වෙලාවේ ඒ තුවාලේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම AI වලින් කරන්න පුළුවන් ඒ උසට සාපේක්ෂව ඒ තුවාලේ සෙන්ටිමීටර් කීයක පළලක්ද තියෙන්නේ. ඊට පස්සේ කොච්චර ගැඹුරක්ද තියෙන්නේ. අන්න ඒ විදිහට හැමදාම අපි තුවාලෙම අප්ඩේට් කරන්න වෙනවා. ඊට පස්සේ ඒක වගේ මේ AI වලින් ආපු දේවල්. අර මේ patient ලගේ කෑම ඕඩර් කරන ඒවා, ඩ්‍රග්ස් දෙන ඒවා, ඊට පස්සේ අර chat GPT වල අර මං කිව්ව paid version එක කම්පියුටර් වලට හැම එකකටම දාලා තියෙන්නේ. ඒ වගේ AIත් එක්ක විශාල දෙයක් ඉස්සරහට එනවා. ඒ එනකොට දැන් ඔයාලා ඒවා ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න ඉපේ. ඕන බෙහෙතක් අපි ඉංග්‍රීසියෙන් බලා ගන්න තියෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසියෙන් දෙයක් කියවලා තේරුම් ගන්න හැකියාව හොඳට තියෙන්න ඕනේ. ඒක නිසායි අනිත් එක හරියම ලේසි. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න අර ඩොක්ටර්ස්ලා එහෙම මෙඩිකල් ස්ටුඩන්ට්ලා ඉන්න හොස්පිටල් එකක වැඩ කරන ගොඩක් මම හිතන්නේ ඔයාලා ඉන්න හැම මේ NTS එකක්ම වගේ ඔය කීපයක් කරනකොට මෙඩිකල් ස්ටුඩන්ට්ලාත් එනවා. ඒක ගොඩක් අය දැන් අර iPad එකක් නේද අරන් එන්නේ. මොකද ලෝකෙ දින ඔක්කොම පොත් ටික ඕකට දාගෙන ආවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ highlight කරන්න පුළුවන්. AI වලට එතනින්ම අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ තේරෙන්නේ නැති කොටස් තෝරගන්න පුළුවන්.
ඒ නිසා අර මේ PDF එකට හුරු වෙන එක සෑහෙන වටිනවා. අතින් ඒ කියන්නේ නෝට් ලියනවට වඩා මම පර්සනලි විශ්වාස කරන දේ නා. ඒ කියන්නේ ඒක හරිම ලේසි. ඕන දෙයක් ඕන වෙලාවක ඕන වචනයක් සර්ච් කරන්න පුළුවන්. ඔන්න මම දැන් එකක් පෙන්නන්නම්. මම මේක මේ සර්ච් මේවා කළා. ම්ම්, හරි. මේ DSQL system. හරි. මේක දැන් තියෙනවනේ. මේක දැන් ඔන්න දැන් මේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ මං හිතන්නකෝ මේ මොකක් හරි මේ දන්නේ නැති වචනයක් තිබ්බා කියලා. අපි නිකන් හිතමු මොන වගේ වචනයක්ද විස්කොසිටි කියන එක මම දන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඔන්න විස්කොසිටි එක ගාව මම මෙහෙම කළා. මේක මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන නිසා දන්නේ නැත්නම් මේ වචනයක් මම මෙහෙම මේවා කරොත් එහෙම ඒක කෙලින්ම ලුක්අප් කියන එකට ගියාක වචන තේරුම එහෙම බලා ගන්න පුළුවන්. හරි? ඒ වගේ මේ වාසි තියෙනවා. ඒක අනිත් එකට වැඩ කරයිද දන්නේ නැහැ. මම පොඩ්ඩක් ඉන්න බලන්න. අනිත් මේක බලමු නිකන් ડોකියුමන්ට් එක. සාමාන්‍යයෙන් අපි ඒක මම ඉස්සරහට යද්දි වෙනවනේ. දැන් ඔයාලා හිතන්නකෝ මේක මේ තේරෙන්නේ නැති වචනයක් තිබ්බා කියලා. මේකේ. ඒ තේරෙන්නේ නැති වචන උඩට ගිහිල්ලා මෙන්න මෙහෙම අතින් ටච් කරාට පස්සේ මේ ඒක කෙලින්ම මේ වචනේ තේරුම එහෙම බලාගත්තා. ඒක ඉක්මනට කියවගෙන යන්න පුළුවන්. හරි? ඉතින් ඒ වගේ. එහෙනම් අද අපි පාඩමට යන් ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. ඉක්මනට මම මතක් කරගෙන යන්නම් එදා කරපු ටික. හරි? මම මේ විදිහට මේ කොටස් කඩලා එව්වේ ඔයාලට මේ ඒකෙන් මේ ඉක්මනට මේ නෝට් එකක් වගේ අරගෙන තේරුම් ගන්න පුළුවන් නිසා අර ජෙමිනයි වලට දාලා අප්ඩේට් කරලා බලන්න පුළුවන් නිසා. හරි? ඔන්න මේ තේරෙන්නේ නැත්නම් අහන්න. කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක. කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ පළවෙනි කොටස තමයි අපි දැනගන්න ඕනේ රුධිරය ගැන. හරි? ඒ කියන්නේ අපි මම අර කලිනුත් කිව්වා අපි සාමාන්‍යයෙන් කෑමක් කෑවත් කෑම ආහාර මාර්ගයට ගිහිලා ආහාර මාර්ගයෙන් අවශෝෂණය වෙලා අර යාකෘතික ප්‍රතිහාර පද්ධතිය හරහා රුධිරයට ගිහිල්ලා ඊට පස්සේ තමයි මුළු ඇඟ පුරාම බෙදා හරින්නේ. එතකොට රුධිරය කියන්නේ මොන වගේ මේ යෝගයක්ද කියලා දැනගන්න ඕනේ. ඒතකොට රුධිරේ කාර්යයන් දන්නවා අපි නේද? පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. ඊට පස්සේ ආරක්ෂිතතාවට ක්‍රියා කරනවා. එතකොට රුධිරය කියන එකේ අපි සාමාන්‍ය මුළු ඇඟේම මේ දේහයේ මේ බර ගත්තොත් එහෙම රුධිර සංස්කරණ පද්ධතිය ඒ කියන්නේ මේ ඇඟේ ටෝටල් බොඩි වේට් එකෙන් 108ක් තමයි බ්ලඩ් තියෙන්නේ. ඒක අපිට වැදගත් වෙනවා දැන් සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනේ මොන මිනිහෙක්ගේ ලීටර් 5ක් 6ක් තියෙන කියලා ඇඟේ. හරි? එතකොට අර අපේ ඇඟේ දැන් පොඩි ළමයෙක්ගෙන් එහෙම ගියොත් එහෙම පොඩි ළමයින්ගේ පොඩි බ්ලඩ් ලොස් එකක් කියන්නේ ඒක ලොකු බලපාන දෙයක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ලේ එකක් දෙනකොට දැන් අපි හිතමුකෝ රුධිර ලීටර් ඒ කියන්නේ මේක සංවෘත පද්ධතියක් නේ. කොහෙටවත් එළියට විවෘත වෙලා නැහනේ. ඇඟෙන් අර නිකන් මුත්‍රා යනවා වගේ මේ টয়ලට් එකට ගිහිල්ලා ඒ කියන්නේ චූ කරද්දී මුත්‍රා එළියට යනවා වගේ රුධිරය කොහෙටවත් එළියට යන්නේ නැහනේ. ඒක සංවෘත පද්ධතියක් ඇතුළේනේ මේ සංසරණය වෙන්නේ. ඒ සංසරණය වෙනකොට ඒකෙන් අපි එළියෙන් ද්‍රවල් දෙන්න අර හෘද වස්තුවට දැන් කලින් ලීටර් 6ක් තිබ්බේ. ලීටර් 6ක 6කින් පොඩි කොටසක් තමයි හෘද වස්තුවට එක සැරේක එන්නේ. ඊට පස්සේ දැන් හાર્ට් එකට තව එන්න වැඩි වෙන්න පොම්ප් කරන්න අමාරු වෙනවා. ඊට සමහර වර්ග තියෙනවා දැන් ඔය කොලොයිඩ් ක්‍රිස්ටලොයිඩ් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර මේ හෘද සංසරණ පද්ධතිය ගොඩාක් වෙලා රැඳිලා තියෙන ඒවා අර ඒ කියන්නේ කොලොයිඩ් කියලා කියනවා. ක්‍රිස්ටලොයිඩ් වර්ග කියලා කියනවා මේ ඒවා අර අන්තර්ශෛලීය අවකාශයටත් යන ඒවා. ඒක නිකන් එහෙම මතක තියාගන්න දැනට. ඒතකොට ඒ වගේ දෙයක් හાર્ට් එකට දෙන්න මේ දරා ගන්න බැරි වෙනවා. හරි? එතකොට සාමාන්‍ය 108ක් තමයි බොඩි වේට් එක තියෙන්නේ 192ක් තියෙන්නේ මේ අද බොඩි ටිෂු ඒ කියන්නේ අනිත් මේ ටිෂුස් වර්ග සහ මේ ෆ්ලුයිඩ් වර්ග. හරි? ඒ තියෙන 108න් ලීටර් 5ක් 6ක් තියෙන එකනොත් 160ක් තියෙනවා ප්ලාස්මාව 140ක් තමයි තියෙන්නේ රුධිර සෛල වර්ග. ඒකත් අපිට වැදගත්. දැන් රුධිරේ ප්ලාස්මාවයි සෛලයි තිබ්බොත් එහෙම අපි දැන් හිතන්නකො මොකක් හරි නිකන් ඔයාලා මොන හරි ගන්න ද්‍රාවණයක් කියලා.
මොනවා හරි ගන්න මේ නිකන් රුධිරය කියන්නේ නිකන් ද්‍රාවණයක් විදිහට ගත්තොත් එහෙම ඒකෙන් 160ක්ම තියෙන්නේ ඒකෙමුත් මේ ප්ලාස්මාව කියලා නිකන් වතුර වගේ කොටසක්. ඒකෙමුත් ඒ තියෙන සෛල වර්ග තියෙන්නේ 140ක් විතරයි. ඕක වැදගත් වෙනවා දැන් අපි සාමාන්‍යයෙන් ඔය ප්ලාස්මාවේ තමයි අපි ඒ කියන්නේ රුධිර අපි දැන් දන්නවා ඇඟේ හැම නහරයකම රුධිරය ගමන් කරනවා. ඒ ගමන් කරද්දී සමහර දේවල් වෙනවා. දැන් ඔයා හිතන්නකෝ මේ මොකද ශ්වසන පද්ධතිය කියලා. ශ්වසන පද්ධතියෙන් අපි ගන්න හුස්ම වල තියෙන ඔක්සිජන් ටික ගිහිල්ලා සෛල වලට නෙවෙයි දෙන්නේ. ඒ තියෙන ප්ලාස්මාවට තමයි දිය කරන්නේ. ප්ලාස්මාවට දිය කරලා ඊට පස්සේ තමයි හිමොග්ලොබින් එක බැඳෙන්නේ. එතකොට ඒවා දිය කරගන්න ඊට පස්සේ තියෙන හෝමෝන වර්ග ටික අපි දන්න හෝමෝන කියන්නේ නිර්නාල ග්‍රන්ථි අන්තරාසර්ග අර පද්ධතියක් මගින් ඒ කියන්නේ ඒවට විශේෂනාල නැහැනේ. එතකොට ඒ හෝමෝන ටික පරිහානය කරලා දෙන්න දෙන ඉන්ජෙක්ෂන් වර්ග ටික අවශ්‍ය තැනට ගිහින් දෙන්න ඊට පස්සේ කන කෑම වල තියෙන පෝෂක පදාර්ථ වල තියෙන ග්ලූකෝස් ටික අවශ්‍ය තැන් වලට ගිහිලා දෙන්න ඒ ඔක්කොම ප්ලාස්මා විදි වෙලා තමයි කරන්නේ ඊට පස්සේ රුධිරයේ තියෙන සෛල වර්ග 140ක් තියෙන ඒ සෛල වර්ග වලට වෙනම කෘත්‍යයක් තියෙනවා ඒතකොට ප්ලාස්මාවෙමුත් 91%ක්ම තියෙන ඒ තියෙන ප්ලාස්මාවෙන් දැන් 160ක් ප්ලාස්මාව තිබ්බා ඒ ප්ලාස්මාවෙන් 91.5ක් තියෙන ජලය ඒ මොකද ජලය මේ කියන්නේ මේ දිය වෙන්න ලේසි දේවල් එහෙම මේ ජලය නිකන් අර ජලයේ තියෙන වාසි ටිකක් තියෙනවනේ ඉක්මනට විශිෂ්ට තාපදාරිතාවය වැඩි. ඒක නිසා තාපෙ හිම ඉක්මනට පරිවහනය කරලා දෙන්න පුළුවන්. ওই වගේ දේවල් තියෙනවනේ. හරි? ඊට පස්සේ ඒ 91.5 නොත් මේ ජලයේ 91.5යි ප්ලාස්මාවේ තියෙන ප්‍රෝටීන වර්ග තියෙනවා. දන්නව නේද රුධිරයේ තියෙන ප්‍රෝටීන වර්ග? ඇල්බියුමින්, ගොබියුලින්, ෆයිබ්‍රිනෝජන් අන්න ඔය වගේ ප්‍රෝටීන වර්ග ටිකක් තියෙනවා. ඒ ටික තියෙනවා. ඊට පස්සේ පෝෂණ පදාර්ථ තියෙනවා. එතකොට ඊටාම සුළු කොටසක් තමයි පෝෂණ පදාර්ථ තියෙන බලන්න 101.5ක් විතර තමයි. ඒ 1.5 තමයි හෝමෝන වර්ග අපි දන්නවා. ඊට පස්සේ පෝෂක පදාර්ථ නයිට්‍රජනි අපද්‍රව්‍යත් ඒ කියන්නේ හැමතැනම රුධිර සංසරණ පද්ධතිය තියෙන නිසා හැමතැනම තියෙන සෛල වලින් තියෙන මේ අපද්‍රව්‍ය ටික ඔක්කොම රුධිරයට දාලා ඒක ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතියෙන් තමයි ගිහින් දෙන්නේ. රෙස්පිරේටර් ගෑස් වර්ග. ওই රෙස්පිරේටර් ගෑස් වර්ගයම කියන එකම ඕන වෙනවා අපිට දැන් සාමාන්‍යයෙන් අපි ලෙඩෙක් ගොඩාක් අමාරු වෙලා හිතන්නකො ඔන්න ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මේ ලෙඩෙක් එනවා හොස්පිටල් එකට අරගෙන. එතකොට එයාට අපි දන්නේ හුස්ම ගන්නකොට ඒ ගන්න හුස්ම පපුව මේ පෙනහළු ඩැමේජ් වෙලාද ඊට පස්සේ ආක්මාව මොන හරි ඩැමේජ් එකක් කළාද ඔය වගේ මොලේ හරියට දැන් අපි දන්න ශ්වසන පද්ධතියම යාමනය කරන්නේ අර මේ මොලේ තියෙන කොටස් වලින් කියනවනේ ඒවා හැම හරියට වෙනවද ඒ වැඩ කරන එක දන්නේ නැහනේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා මේ අපේ ඇඟේ ලේවල දිය වෙච්ච ඔක්සිජන් වල ප්‍රතිශතය 95% 100 අතර තියෙන්න ඕනි කියලා. එතකොට ඒක ටක් ගාලා බලන්න පුළුවන් මේ ආටරි එකකින් එහෙම නැත්නම් ධමනියකින් ලේ ටිකක් අරගෙන පරීක්ෂණයක් තියෙනවා. ABG arterial blood gas analysis කියලා එහෙම තියෙනවා. අන්න ඒ වගේ එකක් කරලා බලනවා 100ට කීයක් දිය වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වර්ග ඊට පස්සේ රුධිරය කියන්නේ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ රුධිරයේ pH එකේ රුධිරයේ විසින්ම මේ කියන්නේ තියෙන කොටස් මගින් යාමනය කරලා ඒ කියන්නේ pH එකේ නියතව තියෙනවනේ ස්වාරක්ෂක ද්‍රාවණ කියන්නේ. ආම්ලික වෙන්න දෙන්නෙත් නැහැ බාෂ්පික වෙන්න දෙන්නෙත් නැහැ. මොකද අපි දන්නවා හෝමෝන එන්සයිම් වර්ග කියන්නේ pH සංවේදී. එතකොට හරියට pH එකක් තිබ්බොත් තමයි ඒකේ උපරිම ක්‍රියාකාරීත්වය දෙන්නේ. ඒ නිසා තමයි ලෙඩ උණ හැදුනට පස්සේ දැන් හිතන්නකෝ උණ සෙල්සියස් අංශක ගානකින් දැන් මේ ලෙඩට 100ට උණ 110ට උණ 140ට විතර උණ කියලා ඔයාලා අහලා නැහනේ. මොකද එච්චර උණ උඩට යන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් අර උණ වැඩි වෙගෙන ගියාට පස්සේ අර තියෙන මේ එන්සයිම් වර්ග ටිකේම ඔක්කොම කැඩිලා යනවා ඉහළ උෂ්ණත්වයේදී. හරි? එහෙම තියෙන ඊට පස්සේ ඉලෙක්ට්‍රොලයිට්ස් වර්ග. මොනවාද අපි දෙන දැන් මම ඉස්සරහට එක ෆොටෝ එකක් තියෙනවා පෙන්නන්නම් ඔයාලට. ඒකේ තේරෙයි දැන් වෝඩ් එකට ගියාට පස්සේ ඔයාලා දැකලා ඇති දැන් එක එක අර සේලයින් ස්ටෑන්ඩ් තියෙනවා. ඒ ස්ටෑන්ඩ් වල එක එක වෙලලා තියෙනවා. සමහර ලෙඩුන්ගේ ස්ටෑන්ඩ් එක කෙරලා තියෙනවා ඩෙක්ස්ට්‍රෝස් කියලා. සමහර අයගේ සෝඩියම් ක්ලෝරයිඩ් නෝමල් සේලයින් 100.9යි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ගහලා තියෙන්නේ. ඒක. සමහර අයගේ රින්ගර් ලැක්ටේට්. සමහර අයගේ ඇල්බියුමින්. සමහර අයගේ අන්න ඔහොම එක එක රින්ගර් ලැක්ටේට් කියලා එහෙම හාර්ට් මාන්ස් කියලා එහෙම දාලා තියෙන්නේ. ඒ එක එක ඉලෙක්ට්‍රොලයිට්ස් කෙලින්ම අපි ඉන්ජෙක්ෂන් එකක් ගහලා අර කැනියුලා එකක් කරා සිරාවකට දීලා තියෙන්නේ. ඒතර සිරාවකට දුන්න කියලා කෙලින්ම රුධිර සංසරණ පද්ධතියට තමයි එකතු වෙලා තියෙන්නේ. ඒතර මේ ඉලෙක්ට්‍රොලයිට් වර්ග පරිවහනය කරන එක කරන්නේ රුධිරය මගින්. හරි? මේකේ දැන් රුධිරය ඇල්බුමින් මේ 155ක් තියෙනවා කියන එක මතක තියාගන්න. දැන් මෙතන 107ක් තමයි මේ ප්‍රෝටීන් වර්ග තියෙන අර ප්ලාස්මා විදිය වෙලා. ඒ වුණාට ඒකෙන් ඇල්බුමින් තියෙන්නේ 155. ඒ කියන්නේ ඉතා පොඩි කොටසක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඕකේ කාර්යය ඉතාමත් වැඩි. මොකද ඇල්බුමින් වර්ග වෙනස් වුණොත් එහෙම ඒ අර මේ ඔය අපි මේ අපේ ලේ චෙක් කරනවානේ මගේ ලේ එකක් බලන්න ඕනි මට දැන් මේ දවස්වල ඩෙන්ගු වුණා එහෙම කියලා බලන්න. ඒ ලේ චෙක් කරනකොට එහෙම ඔය ඇල්බුමින් බලලා
රුධිරේ ඇල්බුමින් අඩු වෙනවා නම් ඇල්බුමින් දෙන්න ඕනේ. ඇල්බුමින් අඩු වුණොත් එහෙම මිනිසුන් කකුල් එහෙම ඉදමෙන්න පටන් ගන්නවා. ඒක ගොඩක් දුරට ওই කකුල් එහෙම ඉදමිලා ආපු ලෙඩුන්ගේ ඇල්බුමින් එක බලනකොට මොකද ඇල්බුමින් තමයි අර ස්පොන්ජ් එකක් වගේ ක්‍රියා කරලා නිකන් ඇල්බුමින් කියන්නේ ස්පොන්ජ් එකක් කියලා හිතන්නකෝ. ස්පොන්ජ් එකක් වතුර හැල්ලා තියෙන තැනකට තිබ්බොත් අර වතුර අදිනව නේද? අන්න ඔය විදිහට ඇල්බුමින් වලින් පුළුවන් වතුර ඇදලා ගන්න. එහෙම හැකියාවක් තියෙනවා. අර ඔස්මෝලරිටි එක වැඩි කරනවා. හරි. ඊට පස්සේ ග්ලොබියුලින් මට මතක විදිහට ආරක්ෂාවට තියෙන්නේ. ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් වර්ග අර මේ ෆයිබ්‍රින් වලින් දැලක් හදනවා. ඒ දැලෙන් අර රුධිර මේ වහනේ වළක්වනවා කියලා එම අර ප්‍රදාහක ප්‍රතිචාරයම කියලා ඔයාලට ඉගෙන ගත්තා නේද? අන්න එතන ඒක ඇති. හරි. ඊට පස්සේ අර 140ක් තියෙනවා රුධිර සෛල වර්ග. ඒ රුධිර සෛල වර්ග අතර 100 මිලියන 45ත් 60ත් අතර තියෙනවා රතු රුධිරාණු සෛල. හරි එරිත්‍රොසයිටස් කියලා කියන රතු රුධිරාණු සෛල. ඊට පස්සේ සුදු රුධිරාණු තියෙනවා 1,50,000 මේ සුදු රුධිරාණු නෙවෙයි මේ අර මේ රතු රුධිර සෛල තියෙනවා ඔය මේක අර ඕක හොඳට බලා ගන්න පුළුවන් ෆුල් බ්ලඩ් කවුන්ට් කියලා අර ටෙස්ට් එකක් කරන්නේ FBC එකක් බලා ගන්න ඕනේ කියලා. අන්න FBC එකක් ගත්තට පස්සේ ඒ රිපෝට් එක කරන් බලන්න ඒකේ දාලා තියෙනවා. මේ එරිත්‍රොයිට් කොච්චරක්ද ඊට පස්සේ සුදු රුධිරාණු සෛල කොච්චරක්ද එහෙම කියලා. හරි සුදු රුධිරාණු තියෙන ලියුකෝසයිට්ස් කියන සුදු රුධිරාණු වර්ග ඒවා 5000 අතර තමයි තියෙන්නේ. මොකද සුදු රුධිරාණු ප්‍රධාන කාර්යය තමයි අපේ ආරක්ෂාවට දායක වෙන එක. හරි. එතකොට ආරක්ෂාවට දායක වෙනකොට ඒ සුදු රුධිරාණු වර්ග තියෙනවා වර්ග 5. අර දැන් ලියුකේමියාව කියලා එහෙම කියන්නේ. ඒ වගේ සමහර මේ වර්ග අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. දැන් ඔන්න එතකොට අපේ ඇඟේම තියෙන ස්වභාවයක් තමයි ඇඟට විස බීජයක් ආවට පස්සේ ඒකට විරුද්ධව ඇඟ සටන් කරනවා. එතකොට ඇඟ සටන් කරන්න නම් එක එක මේ විස බීජ වර්ග වලට එක එක විදිහට තමයි ඇඟ සටන් කරන්නේ. එතකොට සුදු රුධිරාණු වර්ග නිපදවන්නේ එක එක වෙලාවට අවශ්‍ය විදිහට. ඒ කියන්නේ මේ වෙලාවට දැන් ඉන්නේ මෙන්න මේ අහවල් වර්ගයේ බැක්ටීරියා. එයාට මම ෆයිට් එකක් දෙන්න ඕන නම් මේ විදිහ මෙන්න මේකෙන් තමයි එයාට ගහන්න ඕනේ. ඒ වගේ දැන් අපි නිකන් හිතනවා කොහොමද අපි නිකන් හිතන්නේ අර නිකන් හිතන්න කොහෙද අර මේ ඊශ්‍රායලයේ පලස්තීනේ නේද යුද්ධය තියෙන්නේ. අරහෙන් ඉඳලා ගහනවා අරහෙන් ගහන ඩ්‍රෝන් එනවා. ඩ්‍රෝන් එනකොට අයන් ඩෝම් එකෙන් මෙහෙන් මේවා ගහනවා. එතකොට මේ ඒ වගේ නිකන් හිතන්නකො නිකන් නැත්තම් මෙහෙම අර නේවි එකයි එයාෆෝස් එකයි පාබල හමුදාවේ කියලා හිතන්නකො. දැන් බිමින් එන කට්ටිය නම් දැන් පාබල හමුදාවේ එකපාරම දකිනවා පාබල හමුදාවේ සෙබ්බලු සෑහෙන්න වැඩි වෙලා. එහෙනම් දන්නවා බිමින් එන කට්ටිය තමයි වැඩි. ඊට පස්සේ අර මුහුද ආශ්‍රිතව තියෙන කට්ටියගේ නේවි එකේ සෙබළු සෑහෙන්න වැඩි වෙලා. එහෙනම් නේවි එකෙන් මුහුද පැත්තෙන් එන කට්ටිය තමයි වැඩි. අන්න ඒ වගේ ඔය එක එක ලෙඩ වර්ග හොයාගන්නකොට ඔයාලට සමහරලාට ගැටලුවක් වෙන්න ඇති. ડોක්ටර් කෙනෙක් කියනවා ඔය මේ ඔන්න මේ ඔයාලගේ ඔය නිකන් සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් එක එක ડોක්ටර්ලා කියනවා උණ නම් ඔන්න මේ මිස් ඔයාගේ එහෙනම් මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලාගෙන එන්නකෝ මේ ලෙඩාගේ. ඒක දිහා බලපු ගමන් කියනවා මේ ලෙඩාට තියෙන්නේ මේ උණනේ මේක නම් වෛරල් ෆීවර් එකක් වගේ මේක බැක්ටීරියල් ෆීවර් එකක් වගේ. අන්න ඒ වගේ අර මේ වෛරස් උණක්ද එහෙම නැත්නම් බැක්ටීරියා වලින් හැදෙන උණක්ද? උණ කියන්නේ රෝගයක් නෙවෙයි රෝග ලක්ෂණයක් කියලා අහලා තියෙනව නේද? උණ කියලා අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ ශරීර උෂ්ණත්වය වැඩි වෙන එක 100ට වඩා. එතකොට 100ට වඩා උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ඒක නිකන් මේ එක එක කාරණා නිසා වෙන්න පුළුවන්. එතකොට ඒක එක ලක්ෂණයක්. නමුත් ඒකට ඇත්තටම වෙලා තියෙන්නේ එක්කෝ කාපු මේ තුවාලයක විස බීජ ප්‍රමාණයක් ඇතුළට ගිහිල්ලා ඒක ලේවලට ගිහිල්ලා එහෙම උඩ වැඩි වෙලාද. එහෙම නැත්නම් ඇඟට වෛරස් එකක් ඇවිල්ලා ඒ වෛරස් එක බිඳලා දාන්න අර තියෙනවනේ අපේ ඇඟේ ඇක්සන්ට් එක. ඒක නිසා උණ වැඩි වෙලාද. අන්න එහෙම තියෙනවනේ. එතකොට ඒක තීරණය කරන්න ඔය මේවා වර්ග වලින් තමයි. ඇඟේ වැඩි වෙලා තියෙන නියුට්‍රොෆිල්ස් වර්ගද මේ තියෙන්නේ. හරි. මෙතන තියෙනවනේ නියුට්‍රොෆිල් වර්ගද වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දැන් මේකේ නියුට්‍රොෆිල් වර්ග වැඩි වෙන්නේ මොකේද? ලිම්ෆොසයිට්ස් වැඩි වෙන්නේ මොකේද? බේසොෆිල් වැඩි වෙන්නේ මොකේද? ඊසිනොෆිල් වැඩි වෙන්නේ මොකේද? මොනොසයිට්ස් වැඩි වෙන්නේ මොකේද? ඕකෙන් තීරණය කරගන්න පුළුවන්. හරි. ඔය මම අර මේ ඔය දැන් සමහර කැන්සර් වලට දෙන ඩ්‍රග්ස් එහෙම තියෙනවා. ඒ කැන්සර් වලට දෙන ඩ්‍රග්ස් දුන්නාට පස්සේ ඒකෙන් කියනවා දැන් මේ ඩ්‍රග් එක ඉෆෙක්ටිව් නම් හරියට ඇඟේ වැඩ කරනවද කියලා බලාගන්න එක ක්‍රමයක් තමයි මේ ඇඟේ නියුට්‍රොෆිල් සංඛ්‍යාව වැඩි වෙන එක කියලා. හරි ඒකෙන් කියන්න පුළුවන්. හරි අන්න ඒ විදිහට ඔය ටික මතක තියාගන්න. ඔය ටික තමයි සාමාන්‍ය මේ සංසිද්ධි ටික. ඊට පස්සේ ගත්තට පස්සේ රතු රුධිරාණුවක් ගත්තට පස්සේ රතු රුධිරාණු වල මේ අපි දන්නවා නේද දිවි අවතල මඩලාකාර හැඩයක් රතු රුධිරාණු වල තිබ්බේ කියලා. මෙන්න මේ විදිහට. දිවි අවතල මඩලාකාර හැඩයක් තිබ්බේ. මේක මම කිව්වා එදා සාමාන්‍යයෙන් තියෙන ඔන්න ඔය වගේ එකක්. ඒ කොහොමද අර අපි නිකන් සාමාන්‍යයෙන් පිටි හැමෝම රොටි කියන එක මම හිතන්නේ ලංකාවේ හැම ගෙදරකම වගේ ඉන්න ළමයි රොටි කාලා තියෙන්න ඕනි. රොටි කනකොට ඉස්සෙල්ලා අපි පිටිගුලියක් අනනවනේ මේ විදිහට. ඒ පිටිගුලිය අනලා
ඒ පිටිගුලිය එකපාරම නිකන් හිතන්න මේ නිකන් අර මෙන්න මේ විදිහට තිබිලා මේක මැදින් එබුවා කියලා දෙපැත්තට. දෙපැත්තට එබුව මේ වගේ තිබ්බොත් එහෙම උඩ සර්ෆේස් එක විතරයි තියෙන්නේ. නමුත් මැදින් මෙන්න මෙහෙම යටට ගියාට පස්සේ ඒකේ පෘෂ්ඨ වර්ගඵලය ගොඩාක් වැඩි මෙහෙම. මේ ටිකත් එක්ක එනවනේ. හරි. ඒක නිසා මේ දිවි අවතල මණ්ඩලාකාර හැඩයන්නේ තියෙන්නේ. හරි. අන්න ඒ විදිහට ඔන්න ඔය වගේ හැඩයක් තියෙන්නේ රුධිරාංශවල මේ අපි එදා අස්ථි පද්ධතිය කරනකොට කරාම රතු රුධිරාංශවල නිපද වෙන්නේ අක්මාවේදී. මේ අක්මාවේ රතු ඇටමිදුළු වලදී. ඊට පස්සේ ස්ප්ලීන් එකේ හරි මේ අක්මාවේ හරි ඒ වගේම ඇටමිදුළු වලටම වෙලාම හරි රතු රුධිරාංශවල විනාශ වෙනවා. ආයු කාලය දින 120යි කියන එකෙන් මතක තියාගන්න. එතකොට හැමදාම හැම වෙලේම දින 120ක් නිකන් අර අපි කඩේක එක්ස්පයරි ඩේට් එක බලලා බඩු විසි කරලා දාන්නේ. අයින් කළා දාන්නේ විකුණන්න තහනම් කියලා. අන්න ඒ වගේ අර රුධිර සංසරණ පද්ධතිය අනේව ඔක්කොම ටික දින 120ක් ඇවිල්ලා එතනින් ආවට පස්සේ මේ විනාශ කරලා දානවා. හරි? ඊට පස්සේ මේ විදිහට එන්නේ ඒතර රතු රුධිරාංශවල ප්‍රධාන මොකද්ද? ඒක රතු රුධිරාංශවල හීමොග්ලොබින් කියන එක තියෙනවා. එතකොට ඒකේ හීම් කාණ්ඩයක් තියෙනවා, ග්ලොබියුලින් කාණ්ඩයක් තියෙනවා. මේ ප්‍රධාන මේ කෘත්‍යය තමයි අපේ ඇඟේ ඔක්සිජන් පරිවහනයට ප්‍රධාන වශයෙන් දායක වෙනවා. හරි? එතකොට ඔය තව එකක් දැකලා තියෙනවද දන්නේ? ඔයාලාට පල්ස් ඔක්සිමීටර් කියන එක දැකලා තියෙනව නේද? පල්ස් ඔක්සිමීටර් එකේදී මේ අර මෙහෙම එකක් පල්ස් ඔක්සිමීටර් නිකන් Google එකේ ගිහලා බලමු. Google එකේ මේක දැකලා තියෙනව නේද? අනිවාර්යයෙන් මේක දැකලා තියෙන හැම වාට්ටුවකමත් තියෙනවා. මේකේ වෙන්නේ දැන් මේක ඔය ඇඟිල්ල දානවනේ ඇතුළට මේ හරියට. මේකට ඇඟිල්ල දානකොට දැන් 198යි කියලා එහෙම වැටෙන්නේ. හරි? මේක හරහා මේ ඔය හීමොග්ලොබින් තියෙන අණු අපේ ඇඟේ. ඒ හීමොග්ලොබින් අණු හරහා යවනවා මේ ලේසර් කිරණයක්. ලේසර් වගේ චූටි ලේසර් එකක්. හරි? ලේසර් එකක් යවලා ඒ යවන ලේසර් එක අපි දැන් හිතන්නකෝ මෙහෙම කියලා. රතු රුධිරාණුසෛල මේ ඔක්සිජනීකృత රතු රුධිරාණුසෛල. මේක හරහා ලේසර් කිරණයක් යනකොට අර ඔක්සිජනීකృత වෙච්ච රතු රුධිරාණුසෛල හරහා යනකොට ඒක මේ පැත්තේ සෙන්සර් එකක් තියෙනවා. මේ පැත්තෙන් තමයි කිරණ යවන්නේ. මේක ඩිටෙක්ට් කරන්නේ මේ පැත්තෙන් අර මේ ඔක්සිජනීකృత සෛල එක විදිහකටත් ඒ මේ අර ඔක්සිජන් බැඳිච්ච නැතිව තියෙනවා එක විදිහකට. ඒ ප්‍රතිශතයත් එක්ක තමයි ඕක තිරණ වෙන්නේ මේ ලෙඩාගේ SpO2 වගේ 98යි 99යි කියලා එහෙම තියෙන SpO2 කියන එක. හරි? ඒක තීරණය කරන්නේ මේ විදිහට. හරි? අපි නිකන් රතු රුධිරාණු ගැන දැනගන්න ඕනි. ඔයාලා අහන්න පුළුවන් මේන් ෆන්ක්ෂන් එක මොකද්ද? රතු රුධිරාණු සෛල නිපදවන්නේ කොහෙද? විනාශ වෙන්නේ කොහෙද? ආයු කාලය මොකද්ද? ඔය ටික පුළුවන් නේද? ඔය ටික මත ඊට පස්සේ සුදු රුධිරාණු සෛල. හරි? හැම සෛල වර්ගයක්ම අර නිකන් මම අර එදත් කිව්වා කලින් දවසේ පාඩමට හිටපුවාම දන්නවා ඇති. මේ වගේ අර නිකන් එකම පිටුගුලියෙන් ජෑම් පාස් ස්පංචි බනිසරම ඔක්කොම හදනවා වගේ මේ එකම මේවා වර්ගෙන් තමයි හදන්නේ මේ ස්ටෙම් සෛල කියන්නේ එක වර්ග එකක්. හරි? ඒ එක බේසික් සෛලයකින් තමයි මේ පැත්තට මේක හැදිලා නෝමෝබ්ලාස්ට් හැදිලා රෙටිකියුලෝසයිට්ස් හැදිලා රතු රුධිරාණු හැදෙනවා. ඊට පස්සේ මේ පැත්තට ගියොත් එimhe බෙසොෆිල් හැදෙනවා. මේ පැත්තෙන් නියුට්‍රොෆිල් හැදෙනවා. මේ පැත්තෙන් යූසිනෝෆිල් හැදෙනවා. ඊට පස්සේ මැක්‍රොපේජස් කියලා නේද? මෙගා කැරියෝසයිට්ස් ඊට පස්සේ ප්ලේට්ලට් වර්ග හැදෙන්න. ඊට පස්සේ ඒකෙන් තමයි මේ මැක්‍රෝ කැරියෝ මෙගා කැරියෝසයිට්ස් කියන එක හැදලා ඒක කැඩලා තමයි ಥ්‍රොම්බොසයිට්ස් කියන ප්ලේට්ලට් කියලා කියන රුධිරයේ පවතින සෛල නොවන කොටස්. ඒවා ඊට පස්සේ මොනොසයිට්ස් හැදලා මැක්‍රොපේජස් හැදෙනවා. මැක්‍රොපේජ් වගේ මොනවද කරන්නේ? මහා භක්ෂාණු සෛල. T සෛල. ලිම්ෆොසයිට්ස් වගේ T සෛල හැදෙනවා. ඊට පස්සේ ආරක්ෂක කෘත්‍ය කරනවා. ඊට පස්සේ ප්ලාස්මා සෛල හැදෙනවා. අද මම අර විශේෂ කොටසක් කරන්න හිතාගෙන ඉන්නවා. අර ෆීටල් සර්කියුලේෂන් එකයි අර මොලේ තියෙන විල් සයිකල් කියන එකයි අර අක්මාවේ තියෙන යාන්ත්‍රික ප්‍රතිහාර පද්ධතියයි. ඒ නිසා අන්තිම වෙනකම්ම අවධානයෙන් අහගෙන ඉන්න. මම මේ ටික පොඩ්ඩක් නිකන් මතක් කරගත්තේ. අර එදා පුණත ළමයි නිසා. හරි? ඊට පස්සේ අපේ රුධිර සෛල අඩුවීම ඇනීමියාව කියලා කියනවා. රතු රුධිරාණු සෛල අඩු වෙන එක. අනිවාර්යෙන් දැන් මේ හැමෝම ඉස්ලාම ඔපරේෂන් එකකට කලින් අපි චෙක් කරලා බලනවා මෙයාගේ හීමොග්ලොබින් නැගී කීයද. ලේ දන් දෙන්න ගියාට පස්සේම ඔයාලට අත්දැකීමක් තියෙනවනේ චුට්ටක් ඇඟිල්ල විදලා බලන්න.
හීමොග්ලොබින් ගන්න කොච්චරක් තියෙනවද කියලා. එතකොට හීමොග්ලොබින් අඩුයි නම් අනිවාර්යෙන් අපි දන්නවා හීමොග්ලොබින් නිපදවන්න අයන් ඕනේ. එතකොට අයන් වර්ග අඩුයි නම් කියනවා අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා කියලා. ඒ වගේ මේ අර සිකල් සෙල් ඇනීමියා කියලා තියෙනවා මේ වගේ එන එකක්. ජාන වලින් එන එකක්. ඒ ප්ලාස්ටික් ඇනීමියා කියලා තියෙනවා අර බෝන් මැරෝ වල ප්‍රශ්න නිසා වෙන එකක්. හරි ඒවා ඉස්සරහට මේ ඉගෙන ගන්න පුළුවන්. ඒ දැනට මතක තියාගන්න. මෙන්න මේ විදිහට තමයි රතුරු දරන සැලී ඊට පස්සේ විනාශ වෙලා යන හැටි. මේක මෙන්න මෙතන තියෙනවා අපි මුලින් ඉඳලා බලමු. හරිද? අර රුධිර සංසරණ පද්ධතියේ තියෙන දින 120ක් තියෙන සෛලය දැන් මේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන ධමනි වල සිරාවල ඔහම එහෙට මෙහෙට කැරක් කැරකි තියෙනවා. කැරක් කැරකි තිබිලා මේ සෛලය හරි එනවා. හරි? ඔන්න ඒ සෛලය එනවා ඔන්න අක්මාව මේ රුධිර සංසරණ පද්ධතිය ඔන්න ඊට පස්සේ අඳුර ගන්නවා දැන් මෙයා විනාශ කරන්න ඕනේ කියලා. හරි? මේ 120ක් වෙච්ච සෛලය තමයි මේ තියෙන්නේ. හරි? මේක සෛලයේ ඒ අක්මාවට හරි. ඒතර රතුරු දරන සෛල විනාශන එක තැනක් තමයි අක්මාවේදී. ඊට පස්සේ අනිත් එක තමයි ප්ලීහාවේදී ස්ප්ලීන් එකේදී. එහෙම නැත්නම් රතුරු විදුර මේ රෙඩ් බෝන් මැරෝ වල. අර මේ බෝන් මැරෝ එක දන්නව නේද? අර මේ අස්ති දිගු අස්ති වල රැස්ස තියෙන්නේ. ඒ වගේ මේ ඊට පස්සේ පැගොසයිට් මේ පැගොසයිට්ස් ඕල්ඩ් රෙඩ් මේ එම රතුරු දිරාණු සෛල කඩනවා. හරි? අපි නිකන් හිතන්නකෝ ගේක බිත්තියක් හැදුවා කියලා. බිත්තියක් කරනකොට ගඩොල් අයින් වෙලා යනවා, පොඩි පොඩි ගල් කෑලි අයින් වෙලා යනවා, ඊට පස්සේ සිමෙන්ති කොටස් අයින් වෙලා යනවා. ඕවා ඊට පස්සේ ආයෙ හිතන්නකෝ ආයෙ අනල ඉවරලා ආයෙ මේව කළා මැටි ටිකෙන් ආයෙ ගඩොලක් හදලා ඔය වගේ නිකන් අර හිතන්නකෝ ඊ අර මේ කැඩිලා ගිය කොටස් ටික එකතු වෙලා ආයෙ හදනවා. හදන්න යනකොට මේ රුධිර සෛලයක් කඩලා ගත්ත අයන් කොටස් ටික අක්මාවේ තැම්පත් වෙනවා. හරි? ඊට පස්සේ ඒකෙන් කොටසක් ආය යවනවා ආපහු මේ දන්නව නේද මේ වගේ මේ ශ්‍රෝණි මේකලාවක් නේ තියෙන මෙතන මේකේ අර ඇතුලේ තියෙන බෝන් මැරෝ වලත් හදනවනේ මේ රතුරු දරන සෛල ඊට පස්සේ ආය අලුත් රතුරු දරන සෛල වලට මේ හදන්නත් කොටසක් යවනවා ඊට පස්සේ හීම් කාණ්ඩය තියෙනවනේ දැන් අයන් තිබ්බ හීම් කාණ්ඩයක් තිබ්බ ග්ලොබියුලින් තිබ්බ හීමොග්ලොබියුලින් එතන හීම් කාණ්ඩය රුධිර මේ අක්මාවට ගිහිල්ලා අක්මාවේදී බිලිරුබින් හදලා බිලිරුබින් කුඩාන්ත්‍රය හරහා ලාර්ජ් ඉන්ටෙස්ටයින් වලට ගිහිල්ලා මේ අර ආමාශයේ ඉන්න බැක්ටීරියා වගේන් අර දන්නවනේ බිලිරුබින් බිලිරුබින් ආමාශයේ මේ ඒකනේ මල ද්‍රව්‍ය කහ පාට වෙන්නේ ඊට පස්සේ එක්කෝ මල පහ හරහා පිට කරලා දානවා එහෙම නැත්නම් යුරෝබිලින් කියන එක හදලා ඒක වකුගඩු වලට එවලා රුධිර සංසරණ පද්ධතියට එකතු කරලා යූරින් එක පිට කරලා දානවා හරි ඊට පස්සේ ග්ලොබියුලින් කියන කාණ්ඩය ආයෙ දෙනවා අපේ ප්‍රෝටීන් නිෂ්පාදනය ග්ලොබියුලින් කියන්නේ ප්‍රෝටීනයක් ඊට පස්සේ ප්‍රෝටීන හැදලා තියෙන ඇමයිනෝ අම්ල බහුවවිකරණය කරන ඔයාලා ඉගෙන ගත්තා ඇමයිනෝ අම්ල වලට ගිහිල්ලා ඒක ආයි ප්‍රෝටීන් නිෂ්පාදනයට දායක කරනවා. හරි? හරි. ඔන්න ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ අක්මාවේ මොකක් හරි මේ ප්‍රශ්නයක් ආවොත් එහෙම මෙන්න මේ විදිහට කඩලා මේ කරන ක්‍රියාව කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් එහෙම ඒ වෙලාවට වෙන්නේ දැන් කඩන්න බෑනේ අක්මාවට. එතකොට කරන්නේ අක්මාවේදී ඒ කාර්ය හරියට වෙන්නේ නැහැ. එතකොට රුධිර දැන් මේ අපි කතා කරේ රුධිරය ගැන. එතකොට ඒ රුධිරයේ අර මේ හරියට කැඩිලා ඉවරලා ඒවා එකතු වුනේ නැත්නම් හිම ආයේ රුධිරයේ තියෙන බිලිරුබින් නැගේ වැඩි වෙලා යනවා. ඒක කෙලෙසියම දැනගන්න පුළුවන්. ඇස්වල එහෙම ඇස් කහ පාට වෙනවා. අත්ල කහ පාට වෙනවා. ඒකෙන් දැනගන්න පුළුවන් රුධිර සංසරණ පද්ධතියේ රුධිරයේ තියෙන මේක අඩු මේ හීමොග්ලොබින් නැගේ ගොඩාක් වැඩි කියලා. ඊට පස්සේ අනිවාර්ය නර්ස් කෙනෙක් විදියට ඔයා බ්ලඩ් බැංක් එකක වෙන වැඩ කරන්නේ බ්ලඩ් වර්ග දැනගන්න ඕනේ. බ්ලඩ් වර්ග මොනවද? AB ABO කියලා බ්ලඩ් වර්ග තියෙනවා. ඒ හැම බ්ලඩ් වර්ගයකම දැන් රුධිර සෛලව නම් මෙතන යටත් තියෙනවා. මේ තියෙන රුධිර සෛල ටික. හරි? රතු රුධිරාණු සෛල. රතු රුධිරාණු සෛල වල තියෙනවා ඇන්ටිජන් වර්ග තියෙනවා රුධිර සෛලයටම බැඳිලා ඒ ටයිප් A රතු රුධිරාණු සෛල මේ බ්ලඩ් ටයිප් එක නම් ඒකේ ඒ ඇන්ටිජන් තියෙනවා. ඒ රුධිර වර්ගේ ඒ ඇන්ටිජන් එක තමයි තියෙන්නේ. ඒ රුධිර සෛලයටම බැඳිලා තියෙන. රෙඩ් බ්ලඩ් සෙල්ස් එකටම බැඳිලා. එතකොට ඒකේ ප්ලාස්මාව තියෙනවනේ. දැන් රතු රුධිරා දැන් ඒ කියන රුධිර ටයිප් එක ඔයාගේ තියෙන රුධිර ටයිප් එක A නම් ඒ රුධිර ටයිප් එක තිබ්බ මේ ඔයාගේ මේ රුධිර ටයිප් එක මේ ඒ රුධිර ටයිප් එක තිබ්බ ඔයාගේ තියෙන ප්ලාස්මාවේ තියෙනවා B ඇන්ටිබොඩිස්. හරි? ඊට පස්සේ B රුධිර ටයිප් එක තිබුණා නම් ඒකේ B ඇන්ටිජන් එක තියෙනවා රුධිර සෛල වලට බෙදලා ඕක අහනවා දැන් මේ ඇන්ටිජන් එක තියෙන්නේ මොකේද කියලා. එතකොට ඇන්ටිජන් එක තියෙන්නේ ඇඟ ඇස්සේ ඇන්ටිබොඩි එක තියෙන්නේ ඇඟෙන් පිටත. හරි?
ඊට පස්සේ AB කියලා තිබ්බොත් මේ AB ඇන්ටිජන් තියෙනවා. ඊට පස්සේ ඇන්ටිබොඩීස් තියෙනවා. මොකද ඇන්ටිබොඩි හදන්නේ රුධිරයමගේ. හරි. එතකොට AB කියන එකනගේ ඇන්ටිබොඩීස් මොනවත් නැහැ. හරි. ඒකයි ඊට පස්සේ මේ B ඇන්ටිජන් මේ O කියන එකනගේ ඇන්ටිජන් මොනවත් නැහැ. ඇන්ටිබොඩීස් තියෙනවා රුධිර සෛල ඇතුලේ. ඕක මතක තියාගන්න. ඕක ලේසියෙන් මතක තියාගන්න. අර මෙහෙම ගහලා ABO A නෑ මෙහෙම නෙවෙයි. මෙහෙම. ඉන්න පොඩ්ඩක් මේ පැත්තද මන් ඕ මේ පැත්ත. O AB AB කියලා ගහලා O වලට පුළුවන් හැම එකටම දෙන්න. නේද? AB වලට පුළුවන් A වලට දෙන්න පුළුවන් B වලටත් දෙන්න පුළුවන් O වලටත් දෙන්න. AB වලට AB වලටම දෙන්න පුළුවන්. මෙයා සර්ව දායකයා, මෙයා සර්ව ප්‍රතිග්‍රාහකයා. A වලට දෙනවා නම් එක්ක O වෙන්න ඕනේ, එහෙම නැත්නම් A වෙන්න ඕනේ. B වලට දෙනවා නම් එක්ක O වෙන්න ඕනේ, එහෙම නැත්නම් B වෙන්න ඕනේ. ඔන්න ඔහොම කියලා මේ චාට්ටයක් ගහලා ඉගෙන ගත්තා නේද? හරි. ඊට පස්සේ white blood cells වර්ග, සුදු රුධිර අණු වර්ග. අරකේ අර යුනිවර්සල් ඩෝන අහන්න පුළුවන්, යුනිවර්සල් මේ රිසෙප්ටර් අහන්න පුළුවන්. ඊට පස්සේ RH සාධකය කියන එක අර තියෙන පොසිටිව්ද නෙගටිව්ද කියන එක ඒක. හරි. අර මේ ඔන්න රෝගම් කියලා මේ ඉන්ජෙක්ෂන් එකක් වල මැටර්නිටි වෝඩ් වලට ගියට පස්සේ දැනගන්න පුළුවන් අර RH පොසිටිව් අපි තනු අම්මගේ රුධිර වර්ගයේ A පොසිටිව් කියලා. එයාට A නෙගටිව් කලලයක් ආවොත් එහෙම ඒ මේ අර මේක ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. හරි? මේක දාලා තියෙනවා if woman is RH negative the baby is RH positive වුණොත් එහෙම අම්මා නෙගටිව් වෙලා බබා පොසිටිව් වුණොත් එහෙම මේ ඉපදිලා පැය 24ක් පැය 72ක් ඇතුළත රෝගම් කියලා ඉන්ජෙක්ෂන් එකක් දෙනවා කියලා උන්ට දාලා තියෙනවා. ඕක පොඩ්ඩක් ඉස්සරහට තව ඔයාලට ඕක සවිස්තරාත්මකව උගන්වන්න තියෙනවා. හරි? රතු රුධිරාණු සෛල මේ සුදු රුධිරාණු සෛල වර්ග පහයි නියුට්‍රොෆිල්, eosinophil, basophil, monocyte, lymphocyte. ඒක ඉගෙන ගත්තනේ නියුට්‍රොෆිල්, eosinophil, basophil, කණිකාමේ සුදු රුධිරාණු, මොනොසයිට් වසා සෛල, ලිම්ෆොසයිට්ස්, මොනොසයිට්ස්, කණිකාමේ නොවන සුදු රුධිරාණු. හරි? මේ අර මේ ඔන්න FBC එකක් දාලා තියෙනවා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක සාමාන්‍යයෙන් මිලියනයක් ගත්තට පස්සේ මේ අර රුධිරාණු වර්ග මේ රුධිර එක මේ මිලිලීටර එකද කොහෙද මම හිතන්නේ ඕක තියෙන්නේ. මිලිලීටර එක. මිලියන 4.56 මිලියන රුධිර මිලිලීටර එකක වගේ තමයි මතක තියෙන්නේ මට. 1 මිලිලීටර එක ග්‍රෑම් මේ රුධිර මිලිලීටර 100ක් ගත්තොත් එහෙම ග්‍රෑම් 12ක් 18ක් තියෙන හීමොග්ලොබින්. ඊට පස්සේ white blood cells වර්ග ටික දාලා තිනවා. දැන් ඔය WBC යගේම සමහර වෙලාවට අපි හිතමු කකුලේ තුවාලයක් කියලා. තුවාලයක් වුණොත් එimhe 5000 10000 තියෙනක 20000 25000 වෙනකම් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ 1 මිලිලීටරයක් ඇතුලේ එච්චර වැඩි කියන්නේ ඇඟේම තියෙන ලීටර් 6ක ඇතුලේ ගොඩාක් වැඩි. එතකොට ඉක්මනට ඇන්ටිබයොටික් වර්ග අර සමහර ලෙඩු ඉන්නව නේද? ඔයාලා දැකලා තියෙනවද? දැන් නම් මෙයාව ගෙදරට ටිකට් කපලා ගිහිල්ලා ඉන්ජෙක්ෂන් දෙන්න ඕනේ නැහැ. බොන බෙහෙත් වලින් විතරක් මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා කියන්නේ. අන්න ඒ කියන්නේ ඔය මේ WBC යගේ ඒකෙන් මරන්න පුළුවන් ගානට බැක්ටීරියා වර්ග අඩු වෙලා ඉන්නකොට. හරි? ඊට පස්සේ ප්ලේට්ලට් වර්ග දැන් මේ දවස්වල හැම වෙලාවෙම ඩෙන්ගු යනවා. ඩෙන්ගු වල අනිවාර්යෙන් දැනගන්න ඕනේ ප්ලේට්ලට් රුධිරය කැටි ගැසෙන්න දායක වෙන්නේ. මොකද රුධිරය කැටි ගැසීම කියන එක අපිට තුවාලයක් වුණ වෙලාවටම විතරක් නෙවෙයි. අපි දැන් සාමාන්‍යයෙන් හයියෙන් මොකක් හරි නිකන් බිත්තියක හැප්පිලා හරි තුවාලයක් වුණ නැතත් අපේ ඇඟ ඇතුලෙන් අර කළුතල වැටෙනවා කියලා වෙනව නේද? ඒ වෙලාවටම හොඳට බලා ගන්න පුළුවන් ඇඟ ඇතුලේ පොඩි බ්ලීඩින් වෙනවා. ඊට පස්සේ ඔය නිකන් සාමාන්‍ය අපි කන කෑම වර්ග සමහර වෙලාවට ආහාර මාර්ගයේ පොඩ්ඩක් තුවාල වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇතුලේ ගිහලා කවුරුත් මේ බෙහෙත් දාන්න කවුරුත් නැහැ. එතකොට ඒ වගේම තමයි අපි ඇඟ ඇස්සෙම තමයි මේ තීරණය කරගන්නේ ප්ලේට්ලට් එකතු වෙලා අර මේ මේ ලේ කැටි ගැසීම කියන එක. හරි? ඒතකොට ලේ කැටි ගැසීමට ප්ලේට්ලට් දායක වෙනවා. ඊට පස්සේ හරි ලේ කැටි ගැසෙන යාන්ත්‍රණය තියෙනවා. ඒක ඔයාලට කලිනුත් ඉගෙනගෙන තියෙනව නේද? එක්කෝ පොඩි කේශනාලිකාවක් හරි මේ එහෙම නැත්නම් අර ආටරි වල තියෙන දමනිකාවක් හරි පොඩි එකක් ඩැමේජ් එකක් වුණා මේ තියෙන මේ පීයක් කැපිච්ච එක. මේ තියෙන අර මෙහෙම පිහිය වගේ එක. හරි? මේක කැපුණොත් එහෙම මේක කැපිලා ඊට පස්සේ මේ රුධිරය එළියට ආවට පස්සේ දැන් එක පැත්තකින් දැන් මොකක් හරි මේ මොකක් ඇක්සිඩන්ට් එකක් වුණා කියලා හිතන්න හානියක් වෙනකොට එකපාරම අර නිකන් හොඳට තිබ්බ ටිෂු කොටසක් කැඩිලා යනවනේ තිබ්බ එක. එතකොට ඒ කැඩිලා ගියට පස්සේ මැසේජ් එකක් යනවා අපිට එතනින් මේ මෙන්න මේ හැරේ පටක වලට හානියක් වුණා කියලා. එතකොට එතන මේ ලේවල තියෙන ඉක්මනටම තියෙන ප්ලේට්ලට් වර්ග ටික එකතු වෙනවා. එකතු වෙලා පොඩි කැටියක් හදා ගන්නවා.
මේක මේ මං හිතන්නේ ඉස්සරහට තියෙන්න ඕනේ මේ යාන්ත්‍රණය. ස්ටේජ් 1. මේක අර ඊතල වලින් තිබුණා ලේසි මේ නෑ. මේ ඔව්නේ මේ තමයි රුධිර කැටි ගැසීම යාන්ත්‍රණය. හරි. මේක බලා ගන්න පොඩ්ඩක්. ඉස්සලාම අක්මාවෙන් නිපදවනවා ෆැක්ටර් වර්ග. ওই ෆැක්ටර් වර්ගෙම සමහරවිට අපිට දෙන්න වෙනවා ලේ දෙන්න. එක එක කැටි ගැසීමේ ප්‍රශ්න තියෙනකොට ඒ ෆැක්ටර් 5 7 8 9 10 11 ඊට පස්සේ ප්ලේට්ලට් ෆැක්ටර්ස් උත් එනවා. ඒවා ඇවිල්ලා කැල්සියම් අයන ඇති වෙලාවට ප්‍රෝතොම්බින් ඇක්ටිවේටර් කියන එක අක්මාවෙන් නිපදවන ප්‍රෝතොම්බින් මගින් දැන් මේවා ප්ලාස්මාවේ තියෙනවා. අර පැත්ත උඩින් අක්මාවෙන් එනවා. ඊට පස්සේ කැල්සියම් අයනත් ඕනි. මේ දෙක එකතු වෙලා කැල්සියම් අයන ඇති වෙනකොට ප්‍රෝතොම්බින් ත්‍රොම්බින් වෙනවා කියලා අහලා තිබ්බ නේද? ඊට පස්සේ රුධිරයේදී වෙලා තියෙන ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් බවට පත් කරනවා. ෆයිබ්‍රින් බවට පත් කරලා මේකට කැල්සියම් අයනත් ඕන. ඊට පස්සේ තමයි රුධිර කැටිය හදන්නේ. දැන් හැම වෙලෙම කැටි ගහි ගහි තියෙන්න බෑනේ. පස්සේ කාලේ කොල්ලනවා ඒ කැටිය දිය කරලා දාන්න. ඒතකොට ඕකේ රිවර්ස් මෙකැනිසම් එකකුත් තියෙනවා. හරි? ඔන්න ওই ටික මතක තියාගන්න අපි ප්‍රශ්න පත්‍ර කතා කරනකොට තව ටිකක් සවිස්තරාත්මක විස්තර කතා කරගමු. මේකේ මම තව පොඩි එක නෝට් එකක් හදුවා පොඩි AI වලින් පොඩි ඉමේජ් එකක්. මේ ටික ඔයාලා දැකලා තියෙනව නේද? අපි සාමාන්‍යයෙන් මේ පැත්ත ගමු 5% dextrose කියලා එකක් දෙනවා. හරි? මේ 5% dextrose වල තියෙන්නේ ග්ලූකෝස් ග්‍රෑම් 5ක් අරගෙන ඒක මිලිලීටර් 100ක දිය කරලා තමයි දෙන්නේ. හරි එතකොට මේක ජීවාණු හරණය කරපු එකක් වෙන්න ඕනේ. මොකද රුධිරය කියන්නේ ස්වභාවයෙන්ම විස බීජ කිසිම නැති මාධ්‍යයක්. එතකොට රුධිරයට ඩෙක්ස්ට්‍රෝස් වගේ එකක් ඕඩල් ගියර පස්සේම දැකලා ඇති දාලා තියෙනවා. ඒකේ කැල්සියම් අයන සෝඩියම් පොටෑසියම් ක්ලෝරයිඩ් අයන වර්ග කිසිම දෙයක් නැහැ. එතකොට මේක පෝෂණයේ විදිහට තමයි දෙන්නේ. එතකොට අපිට ඇඟට දැන් අපි දන්නවා අපි කන කෑම වල කන්නේ අපි පිෂ්ඨය කෑම විදිහට නේද? පිෂ්ඨය කනකොට පිෂ්ඨය හැදිලා තියෙන්නේ පිෂ්ඨය පොලිසැකරයිඩ්යා පොලිසැකරයිඩ් සුගර් කියන්නේ ඩයිසැකරයිඩ්යා ඊට පස්සේ ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩ් නේද? ඒතකොට අර පිෂ්ඨයේ තිබ්බ පොලිසැකරයිඩ් එක කඩලා මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් හදලා ඩයිසැකරයිඩ් මේ මොනොසැකරයිඩ් හදලා ඒකනේ ඊට පස්සේ අර ATP නිෂ්පාදනයට දායක වෙන්නේ. එතකොට මේ ග්ලූකෝස් වල තියෙන තනිකරම මොනොසැකරයිඩ් ටික. හරි? ඒක එතකොට ශරීරයට ශක්තියක් දෙන්න තමයි දායක වෙන්නේ. රුධිරයේ සීන අඩු වුණාට පස්සේ එහෙම ඔන්න දැන් අපි ඉක්මනට ලෙඩට ඔන්න ලෙඩෙක් වෙනවා හදිසිය කලන්තය කියලා මොනවා හින්දාද දන්නේ කලන්තය හැදුනේ ආපු ගමන් අපි අර ඇඟිල්ල විදලා ඉවරලා ලේ එකක් චෙක් කරන්නේ කැපිලරි බ්ලඩ් ෂුගර් කියලා. එතකොට කැපිලරි එකක් සිත් තියෙන්නේ සාමාන්‍ය රුධිර සංසරණ පද්ධතිය යන රුධිරෙමයි. ඒක අරගෙන බලනවා රුධිරයේ ග්ලූකෝස් තියෙන ඕනි සාන්ද්‍රණයට තියෙනවද කියලා. නැත්තම් ටක් ගාලා දෙනවා ඩෙක්ස්ට්‍රෝස් එකක්. එතකොට මේක දෙන්නේ අය ඉක්මනට මේ රුධිර පටක වලට යන්න පුළුවන්. දැන් මේ වගේ එක අපිට ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ එකක් රුධිරය දුන්නාට පස්සේ රාන්තර්ශෛලී අවකාශ කියලා තියෙනවානේ. රුධිර සංසරණ පද්ධතියට ගිහිල්ලා මේ අපි ශිරාවකට දෙන්නේ ශිරාවෙන් හෘදයට ගිහිල්ලා හෘදයෙන් ධමනි වලට කියලා ධමනි වලින් ධමනිකා වලට කියලා ධමනිකා වලින් කේශනාලිකා වලට කියලා ඊට පස්සේ අන්තර්ශෛලීය අවකාශයට යනකම මේක යනවා. එතකොට මේකෙන් ලීටරයක් දුන්නා කියලා ලොකු ප්‍රමාණයක් රුධිර සංසරණ පද්ධතිය රැඳෙන්නේ. හරි ඒක බලා ගන්න ඕනේ. ඩෙක්ස්ට්‍රෝස් වර්ග ශක්තිය ලබා දෙදෝ සෝඩියම් පොටෑසියම් කැල්සියම් මේවා මොනවත් නැහැ. ඔපරේෂන් වලට දෙන්නේ නැහැ. ලෙඩාගේ රුධිරයේ හයිපෝවොලීමියා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිල්ලා කියලා හිතන ලෙඩා. ඇක්සිඩන්ට් එකක් වෙලා එහෙම ඇවිල්ලා තිබ්බොත් එහෙම ඒ ලෙඩාට ඩෙක්ස්ට්‍රෝස් දීලා වැඩක් නැහැ. මොකද ඒ දෙන ටික අන්තර්ශෛලීය අවකාශ වලටම යනවා. රුධිර සංසරණ පද්ධතිය රැඳෙන්නේ නැහැ. හරි? පළමු තේරීම තමයි හයිපර්ග්ලයිසීමියා කියලා තිබ්බොත් එහෙම අපේ ඇඟේ ශක්තිය අඩුයි නම් ඔයාලා උනත් දැකලා ඇති අර මේ මොනවාද ක්‍රිකට් ඉස්කෝලේ ක්‍රීඩා උත්සව කරා නම් ක්‍රීඩා උත්සවවල ඉඳලා දුවනකොට දෙනවා. ඊට පස්සේ කලන්තේ වගේ නම් ටක් ගාලා ඩෙක්ස්ට්‍රෝස් එක බොන්න කියලා අර දෙන කඩලා එහෙම දෙන්නේ. ඒ වගේ එකක් දෙනවා. හරි? ඊට පස්සේ ඒක තමයි ඔන්නේ ඒක. ඊට පස්සේ නෝමල් සේලයින්. අපි දැන් හැමදාම සතිය දවස් 5ම දකින්න එක. සෝඩියම් ක්ලෝරයිඩ්. මේකත් අපි මේ කැනුවල් එකක් ගහලා ලේවල්ටනේ දෙන්නේ. එතකොට මේකේ සමහර ඒවා තියෙනවා. දැන් සමහර බෙහෙත් වර්ග තියෙනවා අපිට පටක වලටම ඉක්මනටම යවලා දාන්න ඕනේ ඒවා. ඒවත් දාලා යන්න ඕන සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඔය ඩෙක්ස්ට්‍රෝස් කියන එකේ දිය කළ දෙන බෙහෙත් වර්ග ඉතා සුළු ප්‍රමාණයක් තියෙනවා. හරි ඒක මතකද දැන් ඔයාලට හැමදාම නිකන් සේලයින් බෝතල් වගේ තමයි හැම එකක්ම මේකෙත් දිය කළ දෙන්න පුළුවන් කියලා දිය කළ දුන්නොත් එimhe ඒක නිකන් දෙන්න වෙන්න පුළුවන් ලොකු වැරද්දක් ඔයාලා තියෙනවා. හරි ඒක නිසා තමයි මම මේක මේ කොටසත් මෙතනම කරන්නම් කියලා හිතුවේ. හරි සෝඩියම් ක්ලෝරයිඩ් වල මොනවද තියෙන්නේ? අයිසෝටොනික් සොලියුෂන් එකක්. දැන් හයිපර්ටොනික්, හයිපොටොනික්, අයිසෝටොනික් කියලා තියෙනවා. හයිපර්ටොනික් කියලා කියන්නේ රුධිරයේ තියෙන ප්ලාස්මාවේ සාන්ද්‍රණයට වඩා ගොඩාක් වැඩි එකක්. හරි? ඊට පස්සේ හයිපෝටොනික් කියලා කියන්නේ ඒ ප්ලාස්මාවේ සාන්ද්‍රණයට වඩා අඩු එකක්. ඒ රුධිර ප්ලාස්මාවේ තියෙන සංයුතියට සමාන සෝඩියම් ක්ලෝරයිඩ් අයන තියෙන එකකට කියනවා අයිසෝටොනික් සොලියුෂන් කියලා. හරි? එතකොට අයිසෝටොනික් වර්ග තියෙන මේකේ ලීටරයක් තුර අපි දැන් 500ව තියෙන්නේ මිලිමවුල් මවුලිය කියන එක දන්නව නේද? 6.02 වැඩි කිරීම 10 23 බලය.
අන්න මේ මවුල 154ක් තමයි තියෙන සෝඩියම් වර්ගය. ඒතර කොච්චර පොඩි ප්‍රමාණයද තියෙන බලන්න. ක්ලෝරයිඩ් වර්ගයක් තියෙනවා ඒ ගන්න. හරි ඇයි මොනකටද මේ සෝඩියම් ක්ලෝරයිඩ් සාමාන්‍යයෙන් දෙන්නේ? ද වාටර් ඊට පස්සේ බලන්න ඕනේ. නෝමල් සිලන් මොනකටද දීලා තින්නේ? ෂොක් වලට. එකපාරම ලෙඩ ආවිල්ලා තියෙන ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ ගොඩාක් එළියට ගිහිලා එකපාරම ලේ දෙන්න පුළුවන්ද? ලේ දෙන්න බෑයි ලේ දෙන්න බැරි. ලේ දෙන්න නම් මේ ලෙඩාගේ රුධිර ගණය මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ ලෙඩා A පොසිටිව්ද B පොසිටිව්ද? එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා. හදිසි ඇක්සිඩන්ට් එකක් වෙලා ලෙඩෙක් ඉස්පිරිතාලයට ආවොත් එහෙම රුධිර ගණය දන්නේ නැත්නම් ඒ ලෙඩා මැරෙනකන් අපි බලාගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි ඉස්පිරිතාලේ තියෙන non cross match blood කියලා. එක ළමයෙක් මම පොඩි වෙලාවක් දෙන්නම් දාන්න බලන්න මේ මොන ලේ වර්ගයද දෙන්න පුළුවන් කියලා. එක ලේ වර්ගයක් තියෙනවා ඒ ලේ වර්ගය කිසිම ප්‍රශ්නයක් නැතුව ලෙඩ 100ක් ආවත් 200ක් ආවත් දෙන්න පුළුවන්. මොන ලේ වර්ගයද දෙන්න පුළුවන්? කියන්න බලන්න. මොකක්ද? ඒක තමයි දාන්න බලන්න එක දක්ෂ ළමයෙක් වන්නේ නැද්ද? කොහොමද හොඳ ක්‍රිටිකල් තින්කින් තියෙන්න ඕනේ. ඕ අන්න හරි. හරිම සතුටුයි ඔයා ගැන. thank you. නම දැම්ම නම් තවත් හොඳයි ඔයාගේ මේ මම දන්නේ iPhone කියලා වැටලා තියෙන O නෙගටිව්. O නෙගටිව් තමයි ඕකට කියනවා non cross match blood කියලා. ඒ කියන්නේ cross match කරන්න ඕන. cross matching කියලා කියන්නේ ඔය බලන එක. එයා සර්වදායකයනේ. සර්වදායකයා අරකෙමුත් දෙන්න ඕනේ. ඒ නිසා අපි හැම හොස්පිටල් එකකම එමර්ජන්සි එකක් වෙන වෙලාවට O නෙගටිව් ලේ පැකට් සාමාන්‍ය 10ක් විතර තියාගෙන ඉන්නවා. 10ට නෙමෙයි වැඩි වෙන්න පුළුවන්. එතකොට non cross match blood කියලා දැන් ඒකපාරම ඇක්සිඩන්ට් එකක් වෙලාවට පස්සේ ඕන දැන් ලේ ලොකු ඇක්සිඩන්ට් එකක්. කකුල කැපිලා කකුල කැඩිලා අර ඊයේ පෙර දැක්කනේ ඩිෆෙන්ඩර් එකක් කැපිලා තිබ්බා හැමදාම බයික් ඇක්සිඩන්ට් වෙනවා. අන්න එතකොට මේ එහෙම ආවොත් එහෙම ඒ වගේ දැන් ඒකට කියන හයිපෝවොලිමියා කියලා. ඇඟ ඇතුලේ තියෙන වොලියම් එක අඩු වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට ඒ non cross match blood උත් දෙනවා. ඊට පස්සේ ඒව දුන්නට විතරක් මදි. දැන් අපි හිතමු ලෙඩෙක් වාට්ටු ඉන්නවා. එකපාරම ලෙඩා මේ කන්නේ බොන්නෙත් නැතුව දවස් දෙක තුනක් ඉඳලා ඔන්න ඈලි මැලි ගතියකින් ඉන්නවා. අන්න ඒ වගේ වෙලාවට එහෙම දෙන එකක් තමයි අපි කියන්නේ මෙයාට සේලයින් ඩ්‍රිප් එකක් දාන්න කියලා. එතකොට ඒකට දෙන්න පුළුවන් ඩීහයිඩ්‍රේෂන්. වමන යනවා බොන ටික වමන යනවා. ඊට පස්සේ ටොයිලට් යනවා මේ කියන්නේ පාචනය කියලා කියන්නේ අර යනවා ඉවරයක් නැහැ. අන්න එතකොට. ඊට සෙප්සිස් වගේ එකක් තුල ඊට පස්සේ මේ අර කැනියුලා එහෙම දාලා ඒව ෆ්ලෂ් කරන්න අන්න ඒ වගේ වට මේ දෙන එක තමයි නෝමල් සීලන් වර්ග කියලා කියන තියෙන ඇන්ටිබයොටික් වර්ග වලින් 90ක් විතරම ඒ කියන්නේ ඇන්ටිබයොටික් නම් 100%ම වගේ දිය කළා දින නෝමල් සීලන් වල තමයි. සමහර ඒවා අර ඩිස්ටිල් වෝටර් කියලා තියෙන ඒකේ දිය කරලා ඊට පස්සේ ඒවත් නෝමල් සීලන් වලට කවලම් කරලා තමයි දෙන්නේ. සාමාන්‍ය ගොඩාක්ම උරු නෝමල් සීලන් වල කවලම් කරලා දෙන්නේ මොකද ඒක ප්ලාස්මා සංයුතියට සමාන නිසා. තව එක වර්ගයක් තියෙනවා රිංගර් ලැක්ටේට් කියලා. හරි? හරි මේකේ බලන්න අරකේ තිබ්බ සෝඩියම් 154යි ක්ලෝරයිඩ් 154යි මේකේ තව වෙනසක් තමයි සෝඩියම් 130යි සෝඩියම් ටිකක් අඩුයි පොටෑසියමුත් තියෙනවා. හරි? පොටෑසියම් මිලිමෝල් 4යි කැල්සියමුත් තියෙනවා. ඊට පස්සේ ක්ලෝරයිඩ් 109යි ඊට පස්සේ ලැක්ටේට් වර්ගයක් තියෙනවා. හරි? ඊට පස්සේ මේක ඔය මේ ඇඟ පිච්චිලා හැමාවට පස්සේ බර්න්ස් වලට ඔපරේෂන් කරලා ඒ කියන්නේ එක එක වර්ග තියෙනවා දැන් රිගලැක්ටික් වමනේ එහෙම ගිහලා ඉලෙක්ට්‍රෝලයිට් ගොඩාක් අඩු වෙලා නම් අපිට තේරෙනවා නම් ඇඟ ආසේ තිබ්බ පොටෑසියම් ටිකක් එළියට ගිහලා තියෙන අන්න ඔය වගේ එකක් ආවොත් එහෙම දෙන එකක් තමයි ඔය රිගලැක්ටේට් කියලා කියන්නේ. හරි? සිවියර් ඩීහයිඩ්‍රේෂන් ආව ඔය ගෑස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් ෆ්ලුයිඩ් ලොස් කියලා කියන්නේ ඒක තමයි. හරි? මෙටබොලික් ඇසිඩෝසිස් එකක් ආවොත් එහෙම හරි? දැන් ලැක්ටේට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් අර රුධිරය කියන්නේ ස්වාරක්ෂක ද්‍රාවණයන්නේ pH අගය මේ නියතව තියාගන්න එකන්නේ. එතකොට දැන් අපි දන්නවා අර සෝඩියම් මේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් රුධිරයේ දී වෙලා H2CO3 කියලා අර මේ යාන්ත්‍රණයක් හදනවා. මම ඒක ඉස්සරහට පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. H+ එකත් එක්ක CO2 එකතු වෙලා H2CO3 කියලා එකක් හැදිලා ඕකේ මේ යාන්ත්‍රණයට ලැක්ටික් අම්ලයක්නේ. ලැක්ටේට් හැදෙන ලැක්ටික් අම්ලය හැදෙනවා. එතකොට අර මේ ඒකෙන් අර බයිකාබනේට් කරලා ඒක පුළුවන් රිවර්ස් කරලා දාන්න. රුධිරයේ pH අගේ නියතව තවගන්න මම ඉස්සරහට කියන්නම්. තව වර්ගයක් තමයි ඔන්න වාට්ටුවේ තියෙනවා හාර්ට්මාන්ස් වර්ග කියලා. හරි? මේ ඒකේ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? සෝඩියම් 131යි, පොටෑසියම් 5යි, කැල්සියම් මේකේ මැග්නීසියම්ත් තියෙනවා. හරි? ඇසිටේටුත් තියෙනවා. ඔන්න ඕවා තමයි එක එක වර්ග භාවිතා කරන්නේ. හරි? මේකේ ශක්තිය ලබා දෙන්නේ නැහැ. හරි? සෝඩියම් වර්ග, පොටෑසියම් වර්ග ඇසිටේට් තියෙනවා. ඊට පස්සේ මේක දාලා තියෙනවා ෂොක් වලට මොනවාද වැඩිපුරම සුදුසු?
normal saline ringer lactate ඕවා තමයි. ඊට පස්සේ blood transfusion එකත් එක්ක සුදුසුම එක තමයි normal saline. මේවත් එක්ක පීරවත් මේ දෙක දෙන්නේ නැහැ කියලාම දාලා තියෙනවා. හරි? මේකේ තව එකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඔළුවට ප්‍රශ්නයක් ආපු ලෙඩෙක් කියලා. ඒ කියන්නේ මොලේ මොකක් හරි ප්‍රශ්නයක් ආපු ලෙඩෙක් කියලා. ඒතකොට සමහර ඒවා තියෙනවා contra indication කියලා. ඒ කියන්නේ මේක කවදාවත් කොයි වෙලාවත් දෙන්න එපා කියලා. ඒ වෙලාවට එimhe ඔය මේ ඩෙක්ස්ටෝස් වර්ග එහෙම දෙන්නේ නැහැ. ඒ දෙන්නේ නැත්තේ අර ඒක රුධිරයේ සෝඩියම් අයන මේ අගේ අඩු වෙලා එහෙම අර ඒ කියන්නේ හානියක් වෙන්න පුළුවන් මේකක් තියෙනවා පස්සේ කතා කරමු. අන්න ඒක. හරි? ඊට පස්සේ යන්න තියෙන්නේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා මම බලන්න. හරි? දැන් කොච්චර වෙලාවක් ගිහිල්ලා තියෙන්නේ? 8යි වෙලාවනේ. ඔයාලට තව පැයක් තියෙනවා. පැයක් ඇතුළත ඉන්න පොඩ්ඩක්. හරි? මම මෙහෙම අහන්න. අර fetal circulation එකයි hepatic circulation එකයි මේකයි කරලා ඉන්නද අර දෙකට කලින්? කියන්න බලන්න උත්තරයක් ඔයාලා මේ දාපු ළමයි දන්නේ නැහැ ඔක්කොම ඉන්නේ. ඒ කියන්නේ මට විශේෂයෙන් කියලා දෙන්න ඕන ටික තමයි fetal circulation එකයි අර යාකෘතික ප්‍රතිහාර පද්ධතිය කියන එකයි. මොකද අරක ඔයාලා O level වලටත් ඉගෙන ගත්තා, A level වලටත් ඉගෙන ගත්තා. රුධිර සංසරණ පද්ධතිය හෘදය තියෙනවා, හෘදයේ ධමනික තියෙනවා, ශිරා තියෙනවා, කේශනාලිකා තියෙනවා. මේ කේශනාලිකා මේ කර්ණිකා කෝචිකා තියෙනවා, කර්ණිකා කුංච වෙනවා, කෝචිකා කුංච වෙනවා. එන්නේ මේ ටික දන්නව නේද කතන්දර ටික? අපි අර අනිත් එක කොටසක් කතා කරලා ඉමුද? ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගත්තේ නැති කොටස තමයි ඒ කොටස. මට ඒකට පොඩ්ඩක් උත්තරයක් දාන්න බලන්න. ඒක කරමු නේද? ඒක තමයි. මේ විල් සයිකල් කියන එක ඔන්න ඔය කොටස් තුන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේක ඇයි වෙනස් වෙන්නේ කියලා. හරි? ඉස්සෙල්ලා මොකද්ද පැහැදිලි කරලා ඉන්නේ? මම ඉස්සෙල්ලා නිකන් රුධිර සංසරණ පද්ධතිය පොඩ්ඩක් නිකන් අර ව්‍යුහේ පෙන්වන්න. හරි? අර කොටස මගෙන් අහුවේ නැතත් අපි ඉස්සරහට බලමු තව දවසක් හම්බුනොත් එහෙම. හරි? the blood කියන ඕනේ. හරි අපි බලමු blood circulation cardiovascular system vascular system heart කියන the heart හරි මම දැනට පොඩ්ඩක් නිකන් මෙහෙම කියන්නම් මේ අර හෘදයේ කොටස් තුනයි කියලා දැන් මේ ටික මතකයි නේද ඔයාලට මේවා අර මේ ටික නම් විනාඩි 5කින් විතර මම පොඩ්ඩක් ඉක්මනට කියාගෙන යන්න මේ ටික දන්නවනේ නේ සංස්ථානික මහා ධමනියට කියන්නේ ඇවෝට්‍රා කියලා හරි මේ ඒක ඇවෝට්‍රික් කාච් එකත් එක්ක තියෙන මේකට කියනවා මොකද්ද මේ ඒකට මම දන්නේ අර මේක කියපු වචනේ මට මතක නෑ මොකද සංස්ථානික මහා ධමනියයි ධමනි මහා වක්‍රයද මම දන්නේ නෑ කොහොම හරි මේ ඇවෝට්‍රික් කාච් කියලා තමයි ඔකට කියන්නේ හරි ඊට පස්සේ පුප්පුසිය කියන්නේ පෙනහළු වලට කියන්නේ පල්මොනරි කියලා හරි පල්මොනරි ආටරි වලින් හෘදයෙන් ඉවතට රුධිරය අරන් යනවා ආටරි කියලා කියනවා එතකොට පෙනහළට අරන් යන හින්දා පල්මොනරි ආටරි කියලා කියනවා පෙනහල්ලෙන් හෘදයේ දෙසට අරන් එනව වේන් කියලා කියනවා මේ රතු පාටින් දක්වලා තියෙන අර ඔක්සිජන් ඉක්ුතර රුධිරය අරන් හින්දා පල්මොනරි වේන් රයිට් ඒට්‍රියම් දකුණු කෝෂිකාව රයිට් කොරොනරි ආටරි කිරීටක ධමනිය ඊට පස්සේ ඉන්ෆීරියර් වේනක් යව අදර මහා ශිරාව දකුණු කෝෂිකාව මේ අර මහා මොකද්ද සංස්ථානික මහා ධමනිය මේ left ventricle කියලා කියන්නේ වම් කෝෂිකාව left anterior descending artery කියලා දාලා තියෙන්නේ මේක මේ කොටස් මෙහෙම දක්වලා තියෙන්නේ මොකද කිරීටක ධමනි වලින් තමයි මේ පද්ධතිය තමයි අර එක එක බ්ලොක් වර්ග කියන්නේ ඔයා අපේ තාත්තට කවුරු හරි අපි දැන් හිතමුකෝ ඔන්න මේ අහවල් දෙඩාට heart attack එකක් ආවා heart attack එක එන්නේ ඇයි මේ කිරීටක ධමනි අවහිර වීමක් නිසා ඒ කිරීටක ධමනිය කොයි කිරීටක ධමනියද අවහිර වෙලා තියෙන කෙනකොට left anterior descending මේ artery එක තමයි clot එක හිර වෙලා තියෙන කියලා දැන් මේ වගේ clot එකක් මෙතන හිර වුණොත් එහෙම ඒක දක්වන්න තමයි දාලා තියෙන්නේ right coronary artery එකේ මේ
අනේ විදිහට හරි ඊට පස්සේ left coronary artery left coronary vein ඊට පස්සේ circumflex artery කියලා එහෙම ඔය coronary මේ කියන්නේ කිරීට දමන වල තියෙනවා left atrium එක වම් කෝෂිකාව ventricle කියන කර්ණිකාව අර කෝෂිකාව ඒ ටික අවුලන්නේ නැහැ මේවා අර පෙනහල්ලට ලැබෙනවා මේ jugular කියලා කියනවා මේ left internal jugular vein ඊට පස්සේ left common carotid පොදු මේ carotid කියලා කියන්නේ මොළයට රුධිර සපයන carotid arteries කියලා එහෙම තියෙන්නේ. හරි. brachiocephalic trunk කියලා තියෙනවා මේ අතටයි මේ උඩටයි මේ අතටයි දෙකටම branch එකකින් දෙන්නේ. මේ බලන්න ඒකේ තියෙන්නේ අපි ඇඟේ දකුණු පැත්තට එන්නේ. ඒතකොට දකුණු අතට රුධිර සපයන්නේ මොකද වම් දකුණු අදෝක්ෂ ශිරාවේ දමනීය ශාඛාවකින් කියලා හරි වම් පැත්තට කෙලින්ම මේ ආච් එකෙම බෙදලා තියෙන නිසා වම් පැත්තේම රුධිරය පීඩනය මයින්කොට ඒක මේ ඇකියුරේට් එක වැඩි කියලාම ඔයාලා කතාවක් අහලා ඇති. මෙන්න මේ රූප සරණ මම ඉදත් ෆොටෝ එකක් දැම්මා මේක විභාගෙට ඔය එක සැරයක් ඇනටොම් පේපර් එක අහපු එක. හරි. මේකේ මතක තියාගන්න ඕනේ තමයි මේ ඒපෙක්ස් කියලා කියනවා දැන් අපි පෙනහල් එහෙම ගත්තොත් තුඩ වගේ එක පෙනහල මෙන්න මේ පෙනහල වල මෙන්න මේ කොටස තමයි ඒපෙක්ස් කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් නම් කරනකොට ඕක නම් කරන්න එනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ පැපිලරි මසල්ස් කියලා තියෙනවා මෙතන. මේ පැපිලරි මසල්ස් වලින් තමයි දැන් අර මේ කපාට ඇරෙනවා වැහෙනවා. මේ කපාට උඩට යන එක වළක්වන්නේ. ඒ කියන්නේ ඇරිලා ඉවරලා මේ පැත්තෙන් මේ උඩට ගියාට පස්සේ වැහෙන එක හරි. අනිත් පැත්තට වෙලා නිකන් අර මේ මොකක්ද ඒකට කියන්නේ මේ අර ඕනෝට වඩා මේ යටට ඇදිලා එන එක වළක්වන්න තමයි පැපිලරි මසල්ස් දාලා තියෙන්නේ. right ventricle එක මේ apex කියන එක මෙතන තුඩ intraventricular septum අන්තර් කෝෂික ආවාරය. නේද මේක? මේ ventricular septum එකක් තියෙනවා intra-atrium මේ septum එකක් තියෙනවා අන්තර් කෝෂිකා වාරේ ඊට පස්සේ මේ aortic semule මේ අර කියන්නේ මොනවද මේ ද්විතුණ්ඩ කපාට නේද left ventricle එක mitral valve pulmonary vein පෙනහල්ලට යන vein එක left atrium එක වම් කෝෂිකාව left pulmonary artery මේවා නම් ඒ කියන්නේ අර O level වලටත් නම් කරා ඔයා මේ ඔක දැනගන්න ඕනේ මේ pulmonary veins ඒක අවුලක් නැහැ නේ pulmonary artery මේ හෘදේ පැත්තට යන artery එක vein එක superior vein එක ඇව උත්තර මහා ශිරාවෙම අධර මහා ශිරාවෙම එකතු වෙලා තමයි හෘදේ වස්තුවට මේ මොනවාද ශිරා රුධිරේ එන්නේ ඊට පස්සේ උත්තර මහා ශිරාව විවෘත වෙන තැන අර SA නෝඩ් එක තියෙනවා ඔය ටික දන්නවනේ කතන්දර ටික නේද කහිස් කලඹේ ශාඛා කියලා මර මේ ටික තියෙන්නේ ඕලෙල් වලට මේ අර වැල් උඩින් පස්සේ කපල බැලුවට පස්සේ ඊට පස්සේ ඔයාලා දන්නේ නැති දේ තමයි ඉස්සර ওই වැල් ගත්තේ කොහොමද කියන එක දැන් ඔය ඉස්සර ඉන්සියුලින් අරන් තියෙන්නේ ඌර මරනවනේ ඒ ඌර මරනකොට ඌරොන්ගේ මේ දැන් ඌර මරනකොට ඔයාලා හිතන ඌර මරනකොට එක ඌරෙක් මරනවා ඌරගේ මේ ආග්නේයසය මිරිකනවා හොම ඉන්සියුලින් ඒ කියන්නේ දැන් ඉන්සියුලින් එක ඒ විදිහට ආග්නේයස වලින් තමයි අරගෙන තියෙන්නේ. පස්සේ තමයි ඔය කියන්නේ බැක්ටීරියා මගෙන් නිපදවන එක ඔය සුද්ධ ජීවිතයට ඔයාලා ඉගෙන ගන්න ඇති. ඒක හෙන්න ලොකු වියදමක් කරන වැඩක්. ඌර මරනවා කියන එක නිකන් හැමදාම ඉතින් මේ සාමාන්‍ය මේ ඔය අපිට එච්චර ලංකාවේ අර දැන් ලංකාවේ චිකන් නැති කඩයක් නැහැනේ. ඒ වගේ පිට රටවල පෝක් නැති කඩයක් නැහැ. හැම කඩේකම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ ඌරුමස් කිලෝ 10 හරි ගන්න තියෙනවා. එතකොට ඒ තරම් ඌර ප්‍රමාණයක් දවසට මරනවා. ඒතර මේ මරනකොට ඒ මරණ ඌරුන්ගේ මේකෙන් තමයි අරන් තියෙන්නේ. අන්න ඒ වගේ මම අහලා තියෙන විදිහට ඔය ඌරුන්ගෙන් එහෙම වෑල් අරන් තමයි ඉස්සර මේ ඔය මේ වෑල් වැහෙන්නේ නැතකොට මේ බයිපාස් කරලා දාලා තියෙන්නේ. දැන් නම් මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි වෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න මේ එපිකාඩියම් එක කියන්නේ මොකක්ද? හෘදය පටල තුනකින් ආවරණය වෙලා තියෙනවා කියලා මතකයි නේද? එපිකාඩියම්, මයෝකාඩියම්, එන්ඩෝකාඩියම් කියලා එපිමයෝ ඔය මේ අර හැමතැනම ඕක හම්බ වෙනවනේ එපිකාඩියම් කියලා කියන්නේ අර එළියම තියෙන මෙම්බ්‍රේන් එක ඊට පස්සේ මයෝකාඩියම් කියලා කියන්නේ හෘදේ හෘද පේශිය තියෙන එක එන්ඩෝකාඩියම් කියලා කියන්නේ ඇතුළම තියෙන ස්තරය හරි රයිට් ඒට්‍රියම් දකුණු කර්ණිකාව ට්‍රයිකස්පිඩ් වැල් අර දකුණු නම් දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව අතර අකුරු තුනයි ඕකෙන් ට්‍රයිකස්පිඩ් වැල් කියන එක තියෙන්නේ දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව අතර කියන එක දන්නවනේ ඊටසේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක රයිට් වෙන්ට්‍රිකල් එක මේ තියෙනවා ඒකෙන් කරන්නේ පෙනහල්ලට රුධිරය යවන එක. දැන් උඩ තියෙන එක පහළට දැන් උඩ ඉඳලා පල්ලහැට රුධිරය ගොඩක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඒක ඉතුරු වෙච්ච කොට තමයි අර මේ කාර්නික ආකුංචය කරලා පල්ලහැට දාන්නේ. ඊට පස්සේ මේ පල්මොනරි මේ සෙමි ලූනා වැල් කියලා කියන්නේ ද්විතුණ්ඩයි කියන දෙකක් තියෙනවා කියන එක. සෙමි කියලා කියන්නේ සෙමි ලක්සිරි වගේ. හරි? මේ ද්විතුණ්ඩ කපාට ත්‍රිතුණ්ඩ කපාට මයිටල් වැල් එක ඕක නම් එච්චර අමාරු නෑ මං හිතන්නේ ඔයාලට තේරුම් ගන්න එක මට අර කොටස තමයි පැහැදිලි කරන්න ඕනේ
හරි. ඊට පස්සේ දැන් ඔය ඉස්සරහට ලෙඩක් එනවා ඇන්ජයිනා කියලා සහ ඇන්ජයිනා එකයි මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එකයි. හරි. දැන් මේ කිරීටක දමනි තමයි අර දැන් සාමාන්‍යයෙන් හෝටලයක මිනිස්සෙක් කෑම වෙනවා නම් ඒ මිනිස්සුත් කාලා ඉන්න බෑ නේද? එතකොට මේ දැන් හෘදේ වස්තු මුළු හෝටලෙන් මුළු හැමෝටම මේ කෑම දුන්නට වඩා දැන් හෘදයටත් ඒ විදිහට එපා. එතකොට දැන් ඒක උයෝ යන්නේ චෙෆ් මොකක් කර වුණොත් එimhe ඔක්කොටම කෑම නැති වෙලා යනවා වගේ. සාමාන්‍යයෙන් මේ හෘදේ වස්තුවේ අර මේ කොර කිරීටක දමනයක් අවහිර වුණොත් එහෙම අවහිර වෙනකොට දැන් ඒ කිරීටක දමනියට කලින් දැන් අපි ගෙදරකට කියන හිතන්න ගෙදරකට වතුර එනවා. හරි? වතුර එනකොට හොඳ පළල තියෙන ටැප් එකකින් මේ වටේකින් වතුර එනවා. එතකොට ඒ නිකන් අර ප්‍රොසෙස් එකක් නම් වෙන්නේ ඒක හරි නිශ්චිත විදිහටම යනවනේ. දැන් ඒ හැම වෙලේම ලීටර් 5ක් වතුර එනවා. ඒ ලීටර් 5 ඇතුලේ පෝෂක පදාර්ථ ටික තියෙනවා. ඒ පෝෂක පදාර්ථ ටික හෘද වස්තුවල වුණ ඔක්සිජන් ටික ලැබෙනවා. ඊට පස්සේ දැන් හිතන්නකෝ මොනවා හරි පටවීමක් වෙලා කොලෙස්ටරෝල් බැඳිලා හරි මොනවා හරි වෙලා මේක පටු වුණා කියලා. දැන් ඉස්සර විනාඩියට ලීටර් 2ක් ආපු එක දැන් එන්නේ විනාඩියට මිලිලීටර් 500ක් විතර. එතකොට නිකන් අර බැන බැන වැඩ කරනවා වගේ තමයි මොන රෙද්දද කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ වගේ අර නිකන් හෙන මේ අමාරුවෙන් තමයි වැඩ කරන්නේ. එහෙම අමාරුවෙන් වැඩ කරනකොට ඒ වගේ එකකට කියනවා අපි සාමාන්‍යයෙන් මේ ඇන්ජයිනා එකක් කියලා. ඒ කියන්නේ අර රුධිර මේ ඒ කියන්නේ හරියට මේ කියන්නේ මේ පපුවේ අමාරුවක් තමයි. ඒක ඇවිල්ලා තින්නේ අර පේන් එක මේ සම්පූර්ණයෙන් අවහිර වෙලා නෙවෙයි අර මේ රුධිර සැපුවෙම නිශ්චිත නියමිත ප්‍රමාණයට වැඩි වෙලා නැති නිසා. හරි. ඒතොර ඒ හරි කාර්යක්ෂම තමයි වැඩ කරන්න බෑනේ. ඊට පස්සේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියනවා කෙලින්ම මේක બ્લોක් වුණාට පස්සේ කෙලින් මේ කොටසම මැරලා යනවා. heart attack එකක් සාමාන්‍ය මිනිහෙට හැදෙන්න පුළුවන් 3 පාරයි. එක පාරක් හැදුනොත් heart එකෙන් 130ක් මැරෙනවා. ඊට පස්සේ 160ක් මැරෙනවා. තුන්වෙනි පාරේදී ගෙලින් වල කපලා මරණාසන්න සමිතියට කියන්න වෙනවා. හරි? ඒක මේ ටික නම් ඔයාලට අර මේ හර්ට් සයිකල් එකේම නම් මම කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ අර මේ ඔය මේක අර වැදිච්ච එක දාලා තිනවා. ECG ගැන අපි ඉස්සරහට වෙනම දවසක වෙනම කතා කරනවා. හරි? දැන් ඔය හෘදය. හරි? ඊට පස්සේ මෙන්න මේ හරි කාඩියක් අවුට්පුට් එක තියෙනවා. සමහර බෙහෙත් වර්ග වලට මේක තියලා තියෙනවා. කාඩියක් අවුට්පුට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා heart එක එක සැරේකට මිලිලීටර් 70ක් එළියට දානවා නම් විනාඩියට ඒ වගේ 70 සැරයක් බීට් වෙනවා නම් මිලිලීටර් 4.9ක්. ඒ කියන්නේ ලීටර් 5ක් විතර එක සැරයකට දානවා. දැන් ව්‍යායාම කරනකොට එහෙම ඕක ව්‍යායාම කරන්න ඇඟේ රුධිර සෛල වලට ඔක්සිජන් අඩුයි. ඔක්සිජන් අඩු වෙනකොට ඒක ගිහලා මොළයට ගිහලා කියන ඕන්න අපිට ඔක්සිජන් නැහැ කියලා. ඔක්සිජන් නැහැ කියලා කියනකොට හෘදය වැඩියෙන් ගැහෙන්න පටන් ගන්නවා. ගැහෙන්න පටන් ගන්නකොට විනාඩියට 70ක් ගැහිච්ච එක දැන් 100ක් ගැහෙනවා. ඒතකොට 100ක් ගැහෙනකොට කලින් 70 වැඩි කිරීම 70 දැන් 70 වැඩි කිරීම 100. හරි වැඩි වෙනවනේ. තේරෙනවනේ. මොකද මේ පරිමා වැඩි කරගන්න විදියක් නැහැනේ. දැන් එළියෙන් සේලන් දෙනවා වගේ දෙන්නේ නැහැනේ කවුරුත්. ඔන්න කාඩියක් අවුට්පුට් එක කියන එක දැනගන්න ඕනේ. ඕක සමහරවිට අහයි. විනාඩියක් ඇතුළත රුධිරයෙන් එළියට මේ තියෙන ස්ටොක් වොලියම් එක මිලිලීටර ස්ටොක් වොලියම් කියලා කියන්නේ ස්ටොක් වෙලා තියෙන වොලියම් කියලා හිතන්න නිකන්. අර heart එකේ මේ එක බීට් එකකදී එක සංකෝචනයකදී අර මෙහෙම චුස් ගාලා උඩට දානකොට යවන ප්‍රමාණය. ඒ වගේ 60ක් වෙනවා නම් ඒ වගේ 60 ගුණයක්. ඔක ලේසි ඉස්සරහට පාමකොළොජියම කතා කරද්දී අපි කතා කරමු. දැන් heart rate එක පාලනය කරන හැටි. හරි? heart rate එක පාලනය කරන හැටි තමයි රුධිර සංසරණ පද්ධතියේ තියෙන අපි දැන් ඔයාලා A level note එක තියෙනවනම් අර නැති කට්ටියට අර මුතුකල සර්ගේ වීඩියෝස් ටික මම අරක දාලා තියෙනවා. මේ ඒ ටික බලන්න මේ මොකද මේ ඒක හරි වටිනවා ඔයාලට ඒ පාඩම A level max කරපු කට්ටියට අමාරු කියලා හිතන්න එපා. ඒක රසවත්ව ඉගෙන ගන්න තේරුම් ගන්න පුළුවන්. මේ එතකොට අපි දන්නවා ශීර්ෂපෝෂී ධමනි සහ සංස්ථානික මහා ධමනියේ අර තියෙනවා මොකද්ද? මේ ශීර්ෂපෝ කැරොටිඩ් ඔය තියෙන කැරොටිඩ් කියලා කියන්නේ ශීර්ෂපෝෂී. ඒ වගේ අතර තියෙන රසායනික ප්‍රතිග්‍රාහක නේද? ඊට පස්සේ හෘදේ වස්තුවේ මේ මට මතක රසායනික ප්‍රතික්‍රියාවක් nervous regulation of the heart. ඒක සිංහල නමට මට මතක නෑ මේක රසායනික ප්‍රතිග්‍රාහකද කොහොම හරි දැන් heart එකෙන් එළියට දානවනේ blood එක. ඒ blood එක එළියට දානකොට හරි මේ නිකන් අර අපි නිකන් සාමාන්‍යයෙන් ඕන දෙයක් අර quality check කරලා දානවා කියලා කියන්නේ අර මේ කම්පැනි එක එහෙම දැන් t-shirt එහෙම ඔක්කොම ටික ගහලා ඉවර කරලා අන්තිමට quality check කරලා තමයි එළියට දෙන්නේ. අන්න ඒ වගේ මේ අපි දැන් හිතන්න අන්න ඒ වගේ එක්කෙනෙක් නිකන් බලනවා කියලා ඒ වගේ දැන් මෙතන මේ heart එකෙන් එළියට දෙන තැනම මුලම ඉන්නවා කට්ටිය දෙන්නේ. ශීර්ෂපෝෂී ධමනි සහ සංස්ථානීය මහා ධමනි ඇති පීඩන ප්‍රතිග්‍රාහක රසායනික ප්‍රතිග්‍රාහක නේද? මේ වගේ දැන් කියන මේ රුධිරය ඔන්න දැන් ඔක්සිජන් හොඳට මඩු රුධිරයත් තමයි උඩට යන්නේ වගේ කියලා කිව්වොත් එහෙනම් කියන heart එක ඉක්මනට ගහන්න ඉක්මනට ගහලා ඉක්මනට පෙනාලු වලට blood දෙන්න blood දීලා ඉක්මනට ඔක්සිජනේට් කරලා ගන්න කියලා. අන්න ඒ විදිහට මේකෙන් තමයි ඉක්මනට දැන් මොකක් කර අපි අනතුරක් හරි වෙනවා දැක්කොත් එහෙම
එකපාරම මොලේට සිග්නල් එකක් දෙනවා දැන් පුළුවන් තරම් වේගය වැඩි කරන්න heart rate එකකින්. හරි? ඒතර ඇක්සිලරේටර් කියලා වාහනේ ඇක්සිලරේටර් එකෙන් ඇක්සිලරේට් කරන්නේ. ඇක්සිලරේට්. ඔන්න ඒතර ඒකෙන් ඇක්සිලරේට් කරලා දෙනවා. එහෙම දුන්නාට වැඩක් නැහැ heart එකෙන්. තව එකක් කරන්න පුළුවන් එකක් තමයි heart එකේ සංකෝචන බලය වැඩි කරන්න පුළුවන් නේ. ඉක්මනට. අන්න එහෙම දීලා ඊට පස්සේ heart එකේ muscle එකම නිපදවන එකකින් කරනවා. දැන් නම් මේ හොඳටම අමාරුයි. ඒ නිසා වේගය අඩු කරන්න කියලා. අර ඒකේ දැන් අර මේ යාන්ත්‍රණේ මේ හැම වෙලෙම ඒක වෙවි තියන්නේ. ඒ නිශ්චිත ගානකට ආවට පස්සේ ඒ අවශ්‍යතාවය නැති වුණාට පස්සේ ඒක ආයේ මේ කැඩිලත් යනවා එහෙම. හරි? ඒක අපි දැනට බලමු. ඊට පස්සේ අපි යන්නේ දැන් fetal circulation කියන එකට. හරි? fetal circulation එකේදී හොඳට අහගන්න මේක පොඩි ළමයෙක් ඉපදෙන්න ඉන්නකොට පොඩි ළමයා දැන් සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදෙන්න ඉදිද්දී අම්මගේ දැන් ඔන්න ප්‍රෙග්නන්ට් වෙනවා. ප්‍රෙග්නන්ට් වෙලා ළමයාට අම්මගේ රුධිරයේ තියෙන දේවල් තමයි දෙන්න ඕනේ. එතකොට ඔයාලා ඉස්සරහට එන ලෙඩාගෙන් අනිවාර්යෙන් ඔයාලා අහලා දැනගන්න ඕනේ ඔයා ප්‍රෙග්නන්ට්ද කියලා ගෑනු ළමෙක් ආවොත්. ඇයි ඒ? අපි දැන් හිතන්නේ ඔයා IV ඉන්ජෙක්ෂන් එකක් දුන්නා කියලා. ඔයා දෙනවා අර ඔග්මැන්ටින් හිම දෙනවා නේද පොඩ්ඩල. ඒ වගේ ලොකු ඉන්ජෙක්ෂන් එක ලොකු ඩෝස් එකක් දෙනවා. ඒ ඩෝස් එක දෙනකොට ඒක යන්නේ කෙලින්ම මේ රුධිර සංසරණ පද්ධතියෙන් මේ ළමයාගේ රුධිරයටත් ඒක යනවා එහෙම. හරි? ඉන්න පොඩ්ඩක් මම මේක මෙහෙන් වෙන එකකින් ඕපන් කරගන්න. හරි? එතකොට ඒ රුධිරයෙන් දෙන පරිමාවම යනවා ළමයාගේ රුධිරයට. හරි? මේක මම වෙන ඇප් එකකින් ඕපන් කරගන්න. කින්ද ඕපන් කරගන්න. හරි? හරි. බලමු. හරි. දැන් මට අඳින්න පුළුවන් මේක. හොඳටම බලාගන්න මේක නිතර ප්‍රශ්න අහන කොටසක්. හරි? මේ එතකොට ඔයාලා හිතලා බලන්න දැන් මේ අම්මා ප්‍රෙග්නන්ට් නම් ඒ අම්මට දෙන බෙහෙත් ටිකම මේ ඒ ළමයාගේ බ්ලඩ් වලට යනවා. හරි? හරි? ඒ නිසා දැන් අපි හිතමුකෝ ඔයා ඒ අම්මට මේ දැන් ළමයා මේ ඒ අම්මට බොන බෙහෙතක් දුන්නත් ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් දුන්නත් ඒ ඉන්ජෙක්ෂන් එකකම හරි භයානකයි. ඒ ඉන්ජෙක්ෂන් එක දුන්නොත් මේ සාන්ද්‍රණයෙන් ඒ විදිහටම ළමයාගේ රුධිරයට යනවා. මොකද අම්මගේ රුධිර සංසරණ පද්ධතිය හරහා අර මේ ප්ලැසෙන්ටා කියලා කියන්නේ වැදාමහ කියන එකට. ඒ ප්ලැසෙන්ටා එක හරහා තමයි මේ අර මේ අම්බිලයිකල් කෝඩ් කියලා කියන්නේ ඔය මොකද්ද පෙකණි වල. අන්නේ අම්බිලයිකල් කෝඩ් එක හරහා තමයි ළමයාට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්ලැසෙන්ටා එක හරහා ඒ රුධිරය කෙලින්ම සමහර ඒවා තියෙනවා ප්ලැසෙන්ටා ක්‍රොස් වෙන ඒවා තියෙනවා ප්ලැසෙන්ටා ක්‍රොස් වෙන්නේ නැතිව තියෙනවා. ඔයාලට ඉස්සරහට ඔය ජින් ඇන්ඩ් ඔබ්සර්වර් එකේම ඕක ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අර නර්ස් කෙනෙක් හැම වෙලේම හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඒක නිසා ඒ ප්ලැසෙන්ටා එක හරහා යනකොට අම්මලා ප්‍රෙග්නන්ට් නම් ඒ ප්‍රෙග්නන්ට් කාලෙට දෙන්න විශේෂයෙන් වෙනමම අර දැන් ඔයාලා BNF එක දැකලා තියෙනව නේද? ඔය මේ ඉස්පිරිතාලේ බ්ලඩ් ගැන තියෙන දැන් අපි මරණසේකර ඩික්ෂනරියෙන් ඉංග්‍රීසි වචන හොයා ගන්නවා වගේ BNF එක තමයි අපි ලෝකේ තියෙන හැම බෙහෙතක් ගැන බෝඩ් වල හොයාගන්නේ. මේ BNF එකේ ප්‍රෙග්නන්ට් නම් අර ලැක්ටේෂන් පීරියඩ් එකේදී කිරි දෙන අම්මා කෙනෙක්ට නම් මොකද්ද ප්‍රමාණය ගර්භණී අම්මා කෙනෙක්ට නම් කොහොමද දෙන්න ඕනි? ඒව එහෙම දාලා තියෙනවා. හරි? එතකොට මේකෙදි දැනගන්න ඕනේ දෙයක් තමයි කොහොමද ළමයාගේ fetal circulation කියන එක වැදගත් වෙන්නේ. ඔන්න සති 14ද මම දන්නේ මට කලලි විකසනයේදී ඔන්න එක වෙලාවක ළමයාගේ heart එක ගැහෙන්න පටන් ගන්නවා. ඒකෙම බලා ගන්න පුළුවන් අර පොඩි ස්කෑන් කරන මැෂින් එකක් තියෙනවා ගර්භණී ඒ මේ වෝඩ් වල ඉන්න ළමයි දැකලා ඇති මේ චූටි මේ පොඩි මේ මැෂින් එක අතේ තියාගෙන ඒක අම්මගේ බඩින් තිබ්බට පස්සේ චුස් 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 කියලා සද්දයක් එනවා. ඒ දෙන්නේ මේ ළමයාගේ heart එක වැඩ කරනවා. දැන් ඒ කියන්නේ ගර්භණී කාලේ එක කොටස එක අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවේදී පුළුවන් ළමයාට මේ heart එක වැඩ කරන්න පටන් ගන්න වෙලාවක් වෙනවා. මොකද ළමයාගේ මොළයේ විකසනය වෙන්න ඕනේ. මොළයේ විකසනය වෙන්න නම් මොළයට සාමාන්‍යයෙන් අපි නිකන් අම්මගේ මේ රුධිර සංසරණ පද්ධතිය අම්මගේ heart එකෙන් ළමයාගේ මොළයට යනකම් පම්ප් කරන්න බෑනේ හෙන ප්‍රෙෂර් එකකින්. ඒක වෙන්නේ කොහොමද? අර අම්මගේ රුධිරය මේ රුධිර සංසරණ පද්ධතියට ගිහිල්ලා අර මේ බදාම් ප්ලැසෙන්ටා එකට ගිහිල්ලා ප්ලැසෙන්ටා එකෙන් අම්බිලයිකල් කෝඩ් එක හරහා heart එකට යනකම් යවන්න පුළුවන් හිමින්සරේ. ඊට පස්සේ ළමයාගේ බ්‍රේන් එකට දෙන්න ඕනේ. ඒ දෙනකොට ඒක විශේෂිත විදිහකට තමයි හැදිලා තියෙන්නේ. හරි? මේක විභාගයට ප්‍රශ්න අහපු කොටසක්. ඒ නිසා අවධානයෙන් අහගන්න මේ කොහොමද වෙන්නේ කියලා. හරි?
මම නිකන් ඔයාලා මම නිකන් කම්මැලි කම නිසා මම කියන්නම් අර මගේ යාළුවෙක් ඉන්න මම ෆොටෝ එකක්වත් තියෙනවද දන්නේ නැහැ. අර පිට රටවල් වලින් දැන් අපිත් එක්ක වැඩ කරන්නේ ඔය එක එක රටවල් වලින් ආවිල්ලා වියට්නාමයෙන් ඊට පස්සේ මියන්මාර් වලින් එහෙම එහෙම එක එක රටවල් වලින් ආවිල්ලා ඉන්නවා. දැන් ඒ ආවිල්ලා ඉන්න කට්ටියට මේ පිට රට ආවට පස්සේ අවුරුද්දකට 3-4 පාරක් දැන් ප්ලේන් එකේ ටිකට් ගණන් අඩුයි නම් අවුරුද්දකට එක පාර දෙපාර තුන් පාර සමහර කට්ටිය ගෙදර යනවා. ඔය පිලිපීනේට ඉන්දියාවට එහෙම මේ ටිකට් ගොඩක් ගණන් අඩුයි. ලංකාවට ටිකට් ගණන් අඩු නෑ. ලංකාවේ තියෙන අර ප්ලේන් කෑම එහෙම දෙන ඔක්කොම ඒවා තියෙන නිසා ලංකාව ෆ්ලයිට් ගණන් වැඩි. මේ අර වගේ අඩු නිසා දැන් මගේ යාළුවෙක් ඉන්නවා. මේ ඌ හැම වෙලේම දැන් අපි දෙන්න හිටියොත් එහෙම අනිත් නැස්ලා ඔලිස අත තියා ගන්නවා. ඒ කියන්නේ මේ මුන් දෙන හිටියොත් වැඩක් කරගන්න නෑ. අද hina වෙ ඉන්න තමයි වෙන්නේ කියලා නිකන් අපි නිකන් ජෝක් කර කර ඉන්නේ හැම වෙලේම නිකන් අර ඉන්නකොට ඔය ආතලයකට එක එකව කිය ඉන්නේ. එතකොට මේ අර කෙල්ලෝ දැන් ඒ කියන්නේ ඒ අර තරුණ ගෑනලවනේ මේ අවුරුදු 20 22 25 වන්න ඔය වගේ ගෙදර ගිහිල්ලා දැන් අර ඔයාලා ගෑනු ළමයි සාමාන්‍යයෙන් තව ගෑනු ළමයි හම්බුනට ෂාඩෝ අනේ ඔය ආවද කියලා අර මෙහෙම හග් කරන්නේ. ඒ හග් කරනකොට දැන් ඇවිල්ලා අරු දැන් මෙන්න මෙහෙම ආවද කියලා අර ගෑනු ළමයි දෙන්නේ දැන් ඔහම ඇවිල්ලා. ඔහම හම්බිලා අනේ ආවද කියලා තට්ටුවක් දානවා. ඒ තට්ටුව අරු රිටර්න් මයි ටර්න් කියලා මේ අර ඌ හග් කරන වෙලාව කියලා. ඒතකොට අර මොනවා හරි කියලා ස්ටුපිඩ් කියලා යනවා. ඒක වගේ අර හැම වෙලෙම ජෝක් කරගෙන ටිකල් කියන එක දන්නවද? ඉංග්‍රීසියෙන් ටිකල් කියන වචනේ තමයි කුචු කවනවා කියන එකට කියන්නේ. අර සාමාන්‍යයෙන් ආච්චිලා හැම මල පැනලා මේ අර කෝල් බෙල් එකක් තියෙනවා ඇඳන් හලයි කියලා. ඒ කෝල් බෙල් එක එහෙම දැන් එකපාරෙන් බෙල් ගහනවා ඊටපු ගමන් මල පැනලා අරක දෙන්න මේක දෙන්න බෙහෙත් දෙන්න නැදගාවම අහනවා එක එක. අහනකොට එම් පොර හිමීසරේ ඇඳගාවට කියලා රාත්‍රී කකුල මේ තේරෙන්න දෙන්න කුචු කවන්න පටන් ගන්නවා. මේ ඒක අර කේන්ති කිල්ලේ නාචද කරන්න දෙකුත් නෑ දැන් ඇඳෙන් පැන දෙන්නත් බෑනේ. මම මේ කම්මැලි කම නිසා මම පොඩ්ඩක් කිව්වේ. හරි. පීටර් සර්කියුලේෂන්. හරි. පාඩමට එමු. මොන හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න. මේ තව මොනවද ආයේ ඔය නිකන් එක එක දේවල් වෙනවා ඉතින් ඔය හොස්පිටල් එකේ ඉන්න වෙලාවට. මම ඉතින් ඔය මතක් වෙන වෙලාවට කියන්නම් ඔය පොඩ්ඩක්. හිනා වෙලා පොඩ්ඩක් සතුටින් ඉන්න ඉතින් ඉන්න වෙලාව නේද? උත්තම රෙයිද කවුද දන්නේ. මම අර කලිනුත් කිව්වා පුළුවන් නම් මේ ඉන්න කාලේ මේ වගේ එකක් පාවිච්චි කරන්න පටන් ගන්න දැන් ඔන්න ප්ලැසෙන්ටා එක. හරි. හෘදේ වස්තු මේක මේ අපිට විභාග ප්‍රශ්න අහලා තිබ්බේ මේකේ කොටස් නම් කරන්න. හරි. ප්ලැසෙන්ටා එක නම් කරගන්න පුළුවන් නේ. ඒක දන්නවා අනිවාර්යෙන් එන හැටි. හරි. අම්බිලයිකල් ආටරිස්. හරි. අම්බිලයිකල් ආටරිස් කියලා මේ RIES කියලා මේ දෙකක් තමයි තියෙන්නේ. හරි. අම්බිලයිකල් ආටරිස් දෙකක් තියෙනවා. හරි. දෙකක් නෙවෙයි ඔක කියන්නේ ඒ ආටරිස් කියලා තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ තනියෙන් උඩට යන එක තියෙන්නේ. තනියෙන් එක මේකට කියන්නේ අපි අම්බිලයිකල් වේන් කියලා. අපි දන්නවා ඕනෑම රුධිර සංසරණ පද්ධතියක හෘදය වෙතට ගෙනේවට කියන්නේ වේන්ස් කියලා. ඒක නිසා මේකට කියනවා අම්බිලයිකල් වේන් කියලා. ඔන්න මේ අම්මගේ ගර්භාෂ බිත්තිර මේ එන්ඩෝමෙට්‍රියම් නේද? එන්ඩෝමෙට්‍රියමට සම්බන්ධ වෙලා තියෙන ගර්භාෂ බිත්තියෙන් මේකේ තියෙන එකේ අම්බිලයිකල් වේන් එක හරහා තමයි ඔක්සිජනීකృత රුධිරය මේ ළමයාගේ අක්මාවටත් කොහමද ළමයාගේ හෘද හાર્ට් එකට නිකන් අරන් ඉන්නේ. හරි. ඒ හાર્ට් එකට අරන් එනකොට ළමයාගේ අක්මාව තියෙනවනේ. අක්මාවේ මේ වගේ ඉස්සරහට තියෙනවා. ඕක මේ පස්සේ මේ ළමයාගේ අක්මාව වෙනස් වෙලා ඕක මේ වෙන වෙන කතන්දර ටිකක් තියෙනවා. ඒක ඉස්සරහට විස්තර කරන්න තියෙන ටික. ආහාර මාර්ග වගේ කරනකොට බලමු මේක කතා කරන්න අද වෙලාවක් තිබ්බොත්. ඒකේ මෙන්න මේ කොටසට තියෙනවා මේ අක්මාවට විරුද්ධ වෙන කැලලට ගහලා තියෙනවා මේ කොටසක් ඩක්ටස් වීනෝසස් කියලා. හරි. ඩක්ට් එකක් කියලා කියන්නේ සිදුරක් කියන එක. ඩක්ටස් වීනෝසස් වේන් එකේ තියෙන සිදුර කියලා මතක තියාගන්න. ඩක්ටස් වීනෝසස් කියන එක තියෙන මේ හරිය. ඒකෙන් මේ ළමයාගේ අක්මාවට තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පෝටල් වේන් කියන අපිට ඉස්සරහට හම්බ වෙනවා මේ අර මේ අක්මාවට ගම යාකෘතික ප්‍රතිහාර ශිරාව කියලා කියන අන්න ඒක. හරි. මේ ඉන්ෆීරියර් වීනා කාව කියන එක කොහොමද ළමයා ඉපදුනාට පස්සෙත් ඕක තමයි ඉන්ෆීරියර් වීනා කාව කියන එක තමයි පාවිච්චි. හරි. එතකොට ඉන්ෆීරියර් වීනා කාව කියලා කියන මේ අදර මහා ශිරාව ඒක කොහොමත් එකයි. හරි. මේකෙදි ඊට පස්සේ ඔන්න බලන්න මේක මේ අලුතෙන් තියෙන විවිධ ටික මම කියන්නේ. ඊට පස්සේ මේ සුපීරියර් වීනා කාව කියන එකත් එකයි. මෙන්න මේ හරිය බලන්න මේ දැන් ඩක්ටස් වීනෝසස් තිබ්බේ ළමයාගේ අක්මාව ඉස්සරහා. හරි. ඩක්ටස් ආටීරියෝසස් කියන එක තියෙන්නේ මේ සංස්ථානික මහා ධමනිය තියෙනවානේ. සංස්ථානික මහා ධමනිය මේ හරියෙන් යන එක තියෙන්නේ. මේක මේ පුප්පුසිය ධමනිය. පුප්පුසිය
කොහොම හරි මේ පෙනහළු වලට අනේක මේ පෙනහළු වලට අනේකයි සංස්ථානික මහා ධමනියයි ඔන්න ඔය දෙක අතර තමයි මේක තියෙන්නේ. එතකොට ළමයාගේ පෙනහළු දැන් හැදිලා නැහැ තාම රුධිර සංසරණ පද්ධතියට ඒ කියන්නේ සක්‍රීයව ඒ අර සර්ෆැක්ටන්ට් එහෙම අඩුයි. ඒක නිසා රුධිර සංසරණ මේ පෙනහළු හරියට වැඩ කරන්නේ. එතකොට පෙනහළු වලට යන ටික මේ අපි දන්නවනේ දකුණු කෝෂිකාවෙන් උඩට දෙනවනේ රුධිරය ටිකක්. ඒක පෙනහළු වලට යවා ගන්න තු කෙලින්ම මෙතෙන්ට දෙන්න තමයි මේ හැරි සිදුරක් තියෙන්නේ. හරි ඩක්ටස් වීනෝසස් ඩක්ටස් ආටිරෝසස් දැන් මේ ආටරි එකක් නේ තියෙන්නේ මෙතන ආටරි එකේ සිදුරට කියනවා ඩක්ටස් ආටිරෝසස් කියලා හරි මෙතන තියෙන සිදුරට කියනවා ඩක්ටස් වීනෝසස් කියලා ඔන්න දෙකම මේක ඊට පස්සේ අන්තර් කර්ණික බිත්තිය මේ දෙක මේ කර්ණිකාවනේ නේද වම් කර්ණිකාව දකුණු කර්ණිකාවයිනේ වම් කර්ණිකාවයි දකුණු කර්ණිකාව අතර තියෙන ෆොරමන් ඕවාලේ කියලා මෙන්න මේ තියෙන්නේ මේ හරි මම තව වෙන පාටකින් ගහන්නම් මේක කහ පාටින් තියෙන්නේ මෙන්න මෙතන හරි ෆොරමන් ඕවාලේ ඇයි මේකේ වැදගත්කම මොකද්ද සාමාන්‍යයෙන් මේ අර ඔයාලා අහලා තියෙනවද පොඩි ළමයින්ගේ මෙයාගේ හදවතේ සිදුරක් තියෙනවා කියලා ඒ හදවතේ සිදුර කියන්නේ දැන් හදවතකට කවම සිදුර උනාට පස්සේ ඒකේ තියෙන ලේ ටික එළියට දෙන්න බෑනේ සිදුරක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන මේ දැන් මේක මේ ෆන්ක්ෂන් එක වෙන හැටි අපි දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. හරි? අම්මගේ රුධිරය ටික මේ පැත්තේ ඉඳලා ඔන්න අර මේ ගර්භාෂය එන්ඩෝමෙට්‍රියම් හරහා ඇවිල්ලා මේ ප්ලැසෙන්ටා එකෙන් අම්බිලයිකල් වේන් එක හරහා ඔන්න ඔහොම උඩට එනවා. උඩට ඇවිල්ලා අක්මාවට කොටසක් දීලා මේ මෙහෙම හાર્ට් එකට එනවා. හાર્ට් එකට මෙතනින් ආවට පස්සේ මේක මේ එනවා වම් කර්ණිකාවට. දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවට ඇවිල්ලා දකුණු කර්ණිකාවෙන් දැන් මෙතන මේක සංකෝචන වලට මෙහෙට විතරක් නෙවෙයි දැන් මේ පැත්තටත් යන්න පුළුවන්. මේ පැත්තටත් ගිහිල්ලා දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය හරහා මෙහෙම මේ ඔක්සිජන් හොඳට කෘත රුධිරය තමයි මේ පැත්තෙන් එන්නේ. ඒ වුණාට මේ රුධිර මික්ස් වීමකුත් වෙනවා මෙතන. උත්තර මහා ශිරාවෙන් එන රුධිරය මෙතෙන්ට ඇවිල්ලා මික්ස් වීමකුත් වෙනවා. හරි මෙතන සිදුරක් තියෙන නිසා මේ පැත්තටත් ඇවිල්ලා මෙතනින් කෙලින්ම මුළු ඇඟ පුරාම බෙදා හැරලා දානවා. එතකොට ඒකෙන් මොළේටත් යනවා. ළමයාගේ මොළේට අවශ්‍යතාවය හරි. දැන් මෙතන ප්‍රශ්නයක් තමයි වම් කෝෂිකාවට ආපු රුධිරය ටික පෙනහළු පැත්තට යන්නේ. පෙනහළු පැත්තට යන්න පටන් ගත්තට පස්සේ ඒක පෙනහළු වලට යන්නේ නැතුව මේ පැත්තට යන්න විදියක් නැහැ. අර සර්ෆෙක්ටන්ට් එහෙම තියෙන නිසා මේ ඒක හරියට වැඩ කරන්නේ නැහැ මේ පැත්ත. ඒ නිසා කරලා තියෙන්නේ මෙතනින් සිදුරක් දාලා මේ හරියෙන් ඒක කෙලින්ම අර මේ සංස්ථානික මහා ධමනියටම දීලා තියෙනවා. හරි? දීලා ආපහු මෙහෙට ඇවිල්ලා මේක ආය අම්බිලයිකල් ආටරි සරහා මෙතෙන්ට දීලා තියෙන්නේ. ආපහු අම්මාටම එනවා. හරි? ඔන්න ඕක තමයි fetal circulation එකේදී වෙන එක. හරි? ඊට පස්සේ ළමයා ඉපදෙන දවසේම ඉපදෙනවත් එක්කම මේක වැහිලා අන්තිමට මේක වැහිලා යනවා. ඕක වැහුන් නැත්තම් තමයි අර ASD atrium septum defect අන්තර් කර්ණික බිත්ති අතර තියෙන අවකාශය VSD ventricular septum defect මෙන්න මේ අතර සිදුරු පවතින එක තමයි හෘද වස්තු සිදුරු කියලා කියන්නේ. හරි ASD එක කෙනෙක් මේ අරක වැහින් නැති වුණොත් එහෙම ප්‍රශ්නයක්. ඔය ටෙට්‍රොලොජි ඔෆ් ෆැලට් ටොෆ් ළමයි කියලා කියනවා. ටෙට්‍රොලොජි ඔෆ් ෆැලට් කියලා එකක් කියමු ඉස්සරහට ඉගෙන ගන්න තියෙයි. ඒ ටොෆ් එහෙම කියලා කියන්නේ ඔයාලට මේක ආවොත් එම උත්තරය එන්න තියෙන එකක් ඔය මේවා එන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ මේ කොහොමද මේක මේ සර්කියුලේෂන් එක වෙන්නේ කියන එක. අම්බිලයිකල් වේන් එකෙන් ඇවිල්ලා වේන් එකෙන් රයිට් ඒට්‍රියම් එකට ඇවිල්ලා රයිට් ඒට්‍රියම් එකෙන් අතට ෆොරමන් ඕවාලේ තියෙන නිසා රයිට් ලෙෆ්ට් ඒට්‍රියම් එකට ඇවිල්ලා එතනින් රයිට් ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකට ඇවිල්ලා ඒකෙන් ශරීරය පුරා ගිහිල්ලා රයිට් වෙන්ට්‍රිකල් එකට එන රුධිරය ටික මෙතනින් ඇවිල්ලා ඩක්ටස් ආටිරෝස් සරහා ආපහු සංස්ථානික මහා ධමනියට එකතුලා මෙතන මේ වේන් දෙකෙන් ආපහු අම්මට මේ අම්මගේ රුධිර සංසරණ පද්ධතියටම එකතු වෙනවා. ඕක තමයි fetal circulation එකේදී අපිට වැදගත් වෙන්නේ. හරි? ඊට පස්සේ ඊළඟ එක බලමු. තව කොටසක් අපේ තියෙන එකක් තමයි මෙන්න මේක. මේ මොළයේ ඇස්සේ දැන් මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවය. මොළයට රුධිරය සපයන්න වෙනම විශේෂිත සැකස්මක් තියෙන සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපේ ඇඟේ නම් අනිත් තැන්වල නිකන් රුධිර සංසරණ පද්ධතිය තියෙන නිකන් ඔන්න මේ ධමනියක් එනවා ධමනිකාවලට බෙදෙනවා ධමනිකාවල කේශනාලිකාවලට බෙදෙනවා නොහි චූටි චූටි බෙදලා යන්නේ. නමුත් මෙතන එහෙම නෙවෙයි. විල් සයිකල් කියලා කියන මොළයේ රුධිර සංසරණ පද්ධතියේ මොළයට රුධිරය සපයන්න විශේෂම ව්‍යුහයක් තියෙනවා. ඇයි මොකද මොළය කියන්නේ මොළයේ හැම කොටසක්ම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ එක එක කොටස් වලට මේ එක බිඳුවක්වත් මේ වෙන්නේ නැතිව දැන් කතනේ පැත්ත එක පැත්තකින් ඇහිීම එක පැත්තකින් පෙනීම පැත්ත තව පැත්තකින්
හිතන එක එක පැත්තකින්. අන්න ඔය වගේ ඒ රුධිර සංසරණවල හොඳට රුධිර සැපයීමක් මොළයට ශක්තිමත්ව දෙන්න සර්කල් ඔෆ් බිලිස් කියලා එකකින් ඒ කියන්නේ ඒක එයා ඒ හොයාගත්ත මේ රවුමක් වගේත් එක්ක තමයි තියෙන්නේ. ඒ මේ විල් සයිකල් එකේ තියෙන වේන්ස් ටික ගලවලා එළියට ගත්තොත් එහෙම අර දමනිකා කේශනාලිකා ඔක්කොමත් එක්ක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි මේකේ සයිකල් එක කියලා කියන්නේ විල් සයිකල් එක මෙන්න මේ මැද තියෙන සයිකල් එක. දැන් මේකේ රවුම් කැල්ලක් තියෙනවා පේනව නේද? හරි ඔන්න ඕක තමයි මිල් සයිකල් කියලා කියන්නේ. ඒක නිකන් අර මොලෙත් එක්ක බැලුවොත් එimhe ඔන්න ඔය විදිහකට තමයි තියෙන්නේ. හරි ඕකෙත් අර මේ නිකන් ප්‍රශ්නයක් අහන්න ඔයාලගෙන් මේ ළමයි දක්ෂමයි අඳුර ගන්න දන්නේ නැති දැන් ටිකක්. ඒක නිසා ඔන්න ඔය ඔතනින් තමයි ප්‍රශ්න අහලා තිබ්බේ. හරි මේක නම් මම අර කලින් කොටස මේකේ මේ විල් සයිකල් එකේ බ්‍රාන්ච් ටික බලමු. මේක ගිහිල්ලා බුක් එකෙන් ඕපන් කරගෙන හරි මේකේ අපි දැන් ගන්නවා මම ඉස්සරහට අර ටික කරද්දි පොඩ්ඩක් කියන්න නිල් පාටකම් හරි දැන් අපි දන්නවා සුසුම්නාවට මොලේ මේ මේ රුධිර සංසරණ පද්ධතිය දැන් සුසුම්නාවට අර ඔයාලා මේ A level වලට ඉගෙන ගන්න ඇති මම ඒක ඉස්සරහට පෙන්නන්නම් අපි සාමාන්‍යයෙන් අපේ ඇඟේ හැම තැනකටම රුධිර සංසරණ පද්ධතියෙන් රුධිරය සපයන බලමු මේක මෙතන තියෙනවද කියලා අර ආටරේ නම් කිරීමක් තියෙනවනේ පොඩ්ඩක් ඉන්න මම ඒක ඉන්නම් SQL සිස්ටම් හරි මේකේ මෙහෙම මේකේ දැන් ඔන්න මේ තමයි අපේ ඇඟ හෘද වස්තුන් පිටතට යන්නේම ආටරි කියලා කියනවා මේ ආටරි වල දැන් මේ යන්නේ මේ ඔන්න ඔළුව පැත්තට රුධිරය යනවා මේවා අපි නම් කිරීම ඉස්සරහට කියන්නම් මම මේකත් නැත්තම් නම් කිරීම මම පොඩ්ඩක් ඉක්මනට විස්තර කරලා අතින් දෙයන් හරි නම් කිරීම රුධිර සංසරණ පද්ධතිය එක එක රුධිර නම් කරන්න එපා සබ්ක්ලේවින් කියලා කියනවා මේ පැත්තෙන් මේ පැත්තට මේක මේ අර සංස්ථානික මහධමනි මේ පැත්තට බෙදෙන එකට හරි ඇක්සිලරි කියලා කියනවා අතේ ඇක්සිලරි පල්මොනරි කියලා කියනවා පෙනහළු වලට යන එකට ඉන්ටර්කොස්ටල් කියලා කියනවා අන්තර් පාර්ශ්වික පේශි පැත්තට යන එක බ්‍රැකියල් කියලා කියනවා මේ අතේ මේ හරියේ එන බ්‍රාන්ච් එක රීනල් කියලා කියනවා වකුගඩු වලට එන එකට මේ ගොනැඩියල් කියලා කියනවා මේ කුෂණ කෝෂ පැත්තට යන එකට මීසෙන්ට්‍රික් කියලා කියන්නේ මේ ආහාර මාර්ග කොටස් වලට රේඩියල් කියලා කියන්නේ අතේ රේඩියල් අල්න අස්ථි දෙක තියෙනවනේ ඒ අස්ථි දෙකම තමයි ඒකත් නම් කරලා තියෙන්නේ මෙතන ඩීප් පල්මා ආච් කියලා එහෙම තියෙනවා මේ හරි මේ මෙතන ආච් එක සුපර්ෆිෂියල් පල්මනා ආච් කියලා තියෙනවා මේ හරියෙන් අර ඒකේ ඩීප් එක සුපර්ෆිෂියල් කියලා එකයි කොටස් දෙකකින් තියෙනවා හරි ඊට පස්සේ ෆෙමරල් කියලා කියන සාමාන්‍යයෙන් අපි කකුලේ තියෙන ඒවට ෆෙමරල් ආටරි ෆෙමරල් වේන් පොප්ලිටියල් කියලා කියනවා පොප්ලිටියල් පල්සෙම කියලා ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ටිබියල් ටිබියක මතකයි නේද ටිබියල් ඔන්න පොස්ටීරියර් ටිබියල් ඕක අපි ඉස්සරහට කතා කරමු මේ අයිලියක් කියලා කියනවා මේ කකුලේ අයිලියක් ක්‍රෙස්ට් කියලා කියන අර ෂෝනි මේකලා මේ හරි මේ පැත්තට රුධිරය දෙන්නේ ඉන්ටර්නල් අයිලියක් එක්ස්ටර්නල් අයිලියක් කියලා දෙකක් තියෙනවා මෙන්න මේ හරි හරි රයිට් කොමන් අයිලියක් එක බෙදලා තමයි ඒක හැදිලා තියෙන්නේ ඇබ්ඩොමිනල් ඇවෝට්‍රා කියන එක ඇබ්ඩොමන් එක පැත්තට එන්නේ මේ අර ඇවෝට්‍රා එක මේ පැත්තට ඔහොම වෙලා බ්‍රාන්ච් එකෙන් පල්ලෙහාට එන්නේ හරි මේ ආහාර මාර්ගයේ උඩ කොටස් වලට දෙන එකට කියන සුපීරියර් මීටසෙන්ට්‍රික් ස්ප්ලීනික් කියලා කියන ස්ප්ලීන් එක ප්ලීහාවට රුධිරය සපයන එක. ඒක නිකන් ලේසි මත හෙපැටික් කියලා කියන අක්මාවට රුධිරය සපයන ආටරි එක. ලෙෆ්ට් ගැස්ට්‍රික් සීලියක් කියලා කියන්නේ ආහාර මාර්ගයේ උඩ කොටසට දෙන එක. හරි. ඊට පස්සේ ඔය ඇවෝටික් කාචික බ්‍රැකියෝසෙෆලික් වේන් කියලා කියනවා මේ බ්‍රැකියෝ අත පැත්තටයි සෙෆලික් කියන මොලේ පැත්තටයි දෙකටම යන එකට. කොහොම ඒකට. දැන් මේකේ මේ ඔය දැන් මේ ඔය ඉස්සරහා පැත්තෙන් පේන එකට තව පිටිපස්සේ පැත්තෙන් යන්න තියෙන මේ කොමන් කැරොටිඩ් ආටරි ඔහොම ෆේෂල් මැක්සිලා එක පැත්තෙන් මැක්සිලරි ආටරි ඔක්සිපිටල් බෝන් එක පැත්තෙන් ඔක්සිපිටල් ඉන්ටර්නල් කැරොටිඩ් ඔලුවට යන අන්තර් මොකද්ද ශීර්ෂපෝෂී දමනි ඔන්න ඔහොම ඉගෙන ගත්තා නේද? ඕකෙන් අර මට දැන් පෙන්වන්න ඕනුනේ අර වීල් සයිකල් එකේ තියෙන එක. වීල් සයිකල් එකේ මේක. හරි? දැන් මේකෙන් ඔන්න මේ ස්පයිනල් කෝඩ් එකනේ මේ තියෙන්නේ. මොලේ පැත්තට ඇවිල්ලා ස්පයිනල් කෝඩ් එක පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් අර වර්ටිබ්‍රා මේ සුසුම්නාව පැත්තට ඒ සුසුම්නාව පැත්තට ගත්ත රුධිරයෙන් 120කුත් ඉන්ටර්නල් කැරොටිඩ් පැත්තේ මේ තියෙන රයිට් ඉන්ටර්නල් කැරොටිඩ් ආටරි මේ පැත්තෙන් 180කුත් ඇවිල්ලා තමයි මෙන්න මේ විල් සයිකල් කියන එකේ සයිකල් එක පැත්තට රුධිරය සපයන්නේ මොලේට රුධිරය සපයන්නේ. එතකොට අර සුසුම්නාව පැත්තෙන් පිටිපස්සෙන් එනවා 120ක් උඩට බෙල්ල පැත්තෙන් යනවා උඩට 100ට
80ක ඔය දෙකම එකතු වෙලා තමයි මොලේට රුධිරය සපයන්නේ. ඒ කියන්නේ අඛණ්ඩ රුධිර සපයීමක් හොඳටම තියාගන්න. මොකද මොලේට රුධිර සපයීම ඔයාලා දන්න ඉස්කෝලේක රැස්වීමක එහෙම ළමයෙක් ගිහිල්ලා හිටගෙන හිටියොත් එහෙම කලන්ත හැදලා ළමයා වැටෙන්න උනක් පුළුවන්. ඒ කියන්නේ මොලේට රුධිර සපයීම අඩු වෙච්ච ගමන් ඒක ටක් ගාලා ඩිටෙක්ට් කරගෙන ළමයාව හරහා දානවා. කවුරු හරි මිනිස්සයා. හරහා දාන්නේ මොලේට අඛණ්ඩ රුධිර සපයීමක් ඕනේ. ඒ එන රුධිර සපයීමේ 90ක් දෙනවා ඔය කැරොටිඩ් ආටරිස් වලින් 120ක් දෙනවා vertebral arteries වලින්. ඔන්න මේව ඇවිල්ලා දැන් මේ බලන්න. මෙහෙම vertebral arteries ඇවිල්ලා අපි කහපාට ගමු. හරි. මේ පැත්තෙන් ඇවිල්ලා ඔහොම ඇවිල්ලා basilar artery. මේ පැත්ත. හරි. ඊට පස්සේ right posterior cerebral artery. posterior කියලා කියන්නේ පිටිපස්සෙන් කියන එක නේද? posterior cerebral artery. මේවා තමයි නම් කරන්න දාලා තිබ්බේ. right posterior communicating artery. අර දෙකකට තියෙනවනේ මේ පැත්තෙන් මේ wheel cycle කියන එක හැදිච්ච ඒවා. right posterior communicating artery, circulus arteriosus. හරි. මේ මෙතන මේක දාලා තිනවා. right මේ wheel cycle එක හදන්න දායක වෙනව තමයි right middle cerebral artery එක මේ පැත්තෙන් තියෙන එක. මේ බලන්න මේක මේ පැත්තේ මොලේ කොටසට දෙන එක. මේ right internal carotid artery එක තමයි ඇතුළට රුධිරය දෙන්නේ. ඒ කියන්නේ නිකන් අපි හිතන්නේ මොකක් හරි නිකන් අර මේ වලල්ලක් වගේ එකක් ගෙදර පිට්ටනියක් මැද තියලා ඒ වලල්ලට ඉස්සලා රුධිරය දීලා අර වටේට මල වගේ විදලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ කේස් එකක්. එක පැත්තකින් පොඩි රුධිරයක් එනවා අර යට පැත්තෙන් මේකට ගොඩක් දෙනවා පස්සේ අන්තිමට මැදට ඇවිල්ලා අර වලේ වගේ එකෙන් සම්පූර්ණයෙන් විදලා දානවා එළියට. ඒ වගේ එකක්. හරි. anterior communicating artery කියලා එකක් තියෙනවා. මේ right anterior cerebral artery කියලා එකක් තියෙනවා. ඕක පොඩ්ඩක් අර විභාග ප්‍රශ්න වලට අහුවා ඒ විදිහට අර ඒක ඊට වඩා ලේසි මතක තියාගන්න. ඒ කියන්නේ මේ තේරෙනව නේද මෙන්න මේ විදිහට පෙන්නුවාට පස්සේ. මෙන්න මේ වගේ මේකක් තියෙන්නේ කියලා. සයිකල් එකක්. සයිකල්ම කිව්වේ නැති වුණාට. හරි. ඔන්න ඔය වගේ ඕක ප්‍රශ්න වලට අහපු එක. හරි. තව පොඩි කොටසක් තියෙනවා අර මේ කොටස. මොකද්ද hepatic circulation කියන එක. හරි. ඒක hepatic circulation කියන එකට යන්න කලින් මෙන්න මේ කොටස මතකයිද කියලා බලන්න. මොකද්ද? මේකේ මම ඒකත් පොඩ්ඩක් කියන්නම්. අක්මා සෛලයක ව්‍යුහය මතකයි නේද? අක්මා සෛලයක් සඩස්ත්‍රාකාර මේ circle of Willis කියන එක. මේ සඩස්ත්‍රාකාර අක්මා සෛලයක් තියෙනවා. අක්මා සෛලෙන් මේ සඩස්ත්‍රාකාර අක්මා සෛලය මතකයි නේද? අක්මා සෛලෙන් මේ පැත්තෙන් අරගෙන ඉවරලා මේ partial tibial branch of the මේ portal මේ අර මේ ඔය කොළ පාටින් දක්වලා තියෙන්නේ අක්මාවේ තමයි පිත්ත නිපදවන්නේ පිත්තාශයේ ගබඩා වෙන්නේ කියලා අහලා තිබ්බ නේද? ඒ නිපදවන පිත්ත යන බ්‍රාන්ච් තමයි තියෙන්නේ. අක්මා සෛල පේලි, අක්මා සෛලයක් සඩස්ත්‍රාකාර, අක්මා සෛල මිලියන ඔන්න කියන මන්දනේ අක්මාව හැදිලා තියෙනවා. අක්මාවේ අණු කණ්ඩිකා 3යි කියලා අහලා තිබ්බනේ. අන්න ඒකේ දැන් අක්මා සෛලයක් ගත්ත පස්සේ ඔන්න සෙන්ට්‍රල් වේන් එකක් තියෙනවා. හරි? ඊට පස්සේ මේක වෙන හැටි පොඩ්ඩක් බලන්න. මේ total circulation. මේක නෙමෙයි. මෙහෙම. මෙහෙම ගමු. හරි. ඊට වඩා පැහැදිලිව තිබ්බොත් එහෙම total circulation එකට හරි මම මේකෙන් කොටසක් කරලා මම ඊට පස්සේ Google එකෙන් ආයෙ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන ආයෙ කරන්න. මේකට යන්කෝ. ස්ක්‍රීන් පැත්තට. හරි. අපි දන්නවා මම දැන් ඉස්සෙල්ලා ඔයාලට කිව්වා heart එක. එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධතියේ හෘදය කියන එක. හරි. හෘදය වැඩ කරනවා තමයි. හෘදයේ ප්‍රධාන කාර්යය මේ රුධිරය මේ මුළු ඇඟටම බ්ලඩ් දෙන එක තමයි. නමුත් හෘදයට බ්ලඩ් ඕන වුණා නේද? රුධිර මේ කියන්නේ හෘදය කියන එක වැඩ කරන්න බ්ලඩ් ඕන වුණානේ. ඒ ඕන වෙච්ච බ්ලඩ් ටික හම්බුණානේ අපිට මේ කිරීටක ධමනි වලින්. ඒ හෘදයට ඕන බ්ලඩ් ටික. අන්න ඒ වගේ අපේ ආහාර මාර්ගයේ තියෙන මේ ආහාර මාර්ගයේ එක එක කොටස් වල දැන් අපි කන කෑමට මොකද වෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපි කනකොට දැන් කන කෑම උහුම උගුරෙන් ගිහිල්ලා අක්මාවට යනවා. අක්මාවෙන් ගිහිල්ලා කුඩාන්තරයට යනවා. කුඩාන්තරේ මහාන්තරයට යනවා. ඊට පස්සේ මල පහ වලින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඒකේ තිබු පෝෂක පදාර්ථ වලට මොනවද වෙන්නේ? අපි දන්නවා සාමාන්‍ය කන කෑමේ අපි කෑම කනකොට ඒ කන කෑමත් එක්ක
ඒ කාම ටික ආමාශයට ගියාට පස්සේ ආමාශයේ ඔය තියෙන ආමාශික විශේෂාව වෙනවා. ඒ විශේෂයෙන් මේ අර කිරි වගේ දේවල් අර තිබුණොත් එහෙම ඒක අර ඉස්සලාම ජීර්ණ ක්‍රියාවලිය පටන් ගන්නවා. ඊට පස්සේ තෛලෝදකරණ වෙන ඔහොම කියලා තිබ්බනේ. ඊට පස්සේ එක එක එන්සයිම් වර්ග කාබොක්සිපෙප්ටිඩේස් අර ලයිපේස් ඔහොම තිබේ එන්සයිම් ටික තිබේ ඒ විදිහට ඩයිසැකරයිඩ් බවට කඩනවා. බෙහෙතක් බිව්වොත් ඒකේ තියෙන ටික කඩලා ගන්නවා. මස් කෑවොත් මාළු කෑවොත් ඒවල තියෙන ප්‍රෝටීන් ටික කඩලා ගන්නවා. ඔය කඩලා ගන්නවට මොකක්ද උනේ කියලා කවදා හරි බැලුවා. එහෙම කඩලා ගන්නකොට දැන් මේ ඒ අවයවය වැඩකරනද ඒ අවයවය වැඩ කරන රුධිරයක් වෙනම දෙනවා. අර හෘද වස්තුවට කිරීටක දමනියෙන් දුන්නා වගේ ඒ අවයව ටිකට වැඩ කරන්න ඕන රුධිරය මෙහෙම දෙනවා. හරි? මේ සීලියක් ආටරි වලින් මේවට දෙනවා. ඊට පස්සේ මීසෙන්ට්‍රික් හෙපැටික් ආටරි එකකින් අක්මා වැඩ කරන්න ඕන රුධිරය දෙනවා. ස්ප්ලීනික් ආටරි එකකින් ස්ප්ලීන් එක වැඩ කරන්න ඕන රුධිරය දෙනවා. ස්ප්ලීන් එකේ ප්‍රධාන කාර්යයක් තියෙනවා තමයි. හරි? ඊට පස්සේ පැන්ක්‍රියස් එකෙන් හෝමෝන වර්ග සාවය වෙනවා. කුඩාන්ත්‍රයෙන් දැන් කුඩාන්ත්‍රයෙන් මහාන්ත්‍රයෙන් දැන් ඒවට මේ සුපීරියර් මීසෙන්ට්‍රික් ආටරි වලින් මේ දෙකට දෙනවා. ඉන්ෆීරියර් මීටරෙන් මේ අදර ඉන්ෆීරියර් කියන අදර යටින් තියෙන කියන්නේ ඒ මේ මීසෙන්ට්‍රික් ආටරි එකෙන් මේ ආහාර මාර්ගයේ කොලොන් එක කියන පැත්තට රුධිරය දෙනවා. ඊට පස්සේ තව එක වැඩක් වෙනවා ඊගාස්සේ මේ වගේ මේකට වෙනම පෝටල් වේන් කියලා වේන් සෙට් එකක් දාලා තියෙනවා. ඒ වගේ මොකද්ද කරන්නේ මේ වගේ ගන්න ටික දැන් ආමාශයෙන් ගත්ත ද්‍රව්‍ය ටික මේ පෝටල් වේන් එක හරහා ගිහින් දෙනවා අක්මාවට. ස්ප්ලීන් එකෙන් ගන්න දේවල් ටික ඒකත් මේ පෝටල් වේන් එක හරහා මේකෙන් නිපදවන මේ දැන් පැන්ක්‍රියස් එකෙන් මේ නිපදවන මේ හෝමෝන වර්ග ටික හරි ඒවත් රුධිර සංසරණ පද්ධතියට එකතු කරනවා කියලා අහලා තිබ්බනේ දැන් ආටරි එකට දාන්න බෑනේ ඒක. ඒකත් ඊට පස්සේ මේ පැත්තට ස්මෝල් ඉන්ටෙස්ටයින් වල නිපදවන ආහාර මාර්ගයෙන් අවශෝෂණය කරගන්න ටික පෝෂක පදාර්ථ ටික අක්මාවෙන් මේ මහාන්ත්‍රයෙන් අවශෝෂණය කරගන්න ටික දැන් විටමින් වර්ග khනිජ ලවණ අර මේ ඔක්කොම දේවල් ටික එකතු වෙලා මේ පෝටල් වේන් කියන එකෙන් තමයි අක්මාවට ගිහිල්ලා දෙන්නේ. අක්මාවේදී හරි ලස්සන වැඩක් කරනවා. දැන් අර අක්මා සෛල සඩස්ත්‍රාකාරය කියලා කිව්වනේ. අක්මාවේ කාර්යයන් දැන් අක්මාවේ කාර්යයන් කීයක් ඉගෙන ගත්තද? විෂහරණය. ඊට පස්සේ අර මේ අක්මාවේ කාර්යයන් ටික දන්නව නේද? විෂහරණය කිරීම කියලා අක්මාව කාර්යයන් 20ක් විතර තියෙන. ওই කාර්යයන් 20ටම මේ පෝෂණ පදාර්ථ ටික ග්ලයිකෝජන් ග්ලූකෝස් කිරීම කොහොමම කියලා තියෙන්නේ. අන්න ඒ කාර්යයන් ටික ඔක්කොම කරන්න පෝටල් වේන් එක හරහා තමයි එන්නේ. පෝටල් වේන් එක හරහා ඇවිල්ලා අක්මාවේ මොකද කරන්නේ? හෙපැටික් වේන්ස් හරහා ඉන්ෆීරියර් වීනා කෑවා කියන එකට තමයි එකතු කරන්නේ. ඔයාලා දැන් හිතන්න ඕන ඔයාට එකපාරම කලන්තයක් එනවා. කලන්තයක් එනකොට ඔයාලා ඩෙක්ස්ට්‍රෝස් දෙනවා. ඩෙක්ස්ට්‍රෝස් ටික දුන්න ගමන් විනාඩි 15ක් ඇතුළත පොඩි වෙලාවක් ඇතුළත ඒ ටික ටක් ගාලා බඩට ගිහිල්ලා ස්ටොමක් එකට ගිහිල්ලා කුඩාන්ත්‍රයට ගිහිල්ලා ඒකෙන් අවශෝෂණය කරගෙන ටක් ගාලා අවශෝෂණය කරගෙන ඒක අක්මාවට ගිහිල්ලා අක්මාවෙන් හෙපැටික් වේන්ස් වලට ඇවිල්ලා හෙපැටික් වේන්ස් වලින් ඇවිල්ලා ඉන්ෆීරියර් වීනා කෑවා කියන එක හරහා අදර මහා ශිරාව හරහා හෘද වස්තුවල හෘදයේ මුළු මේ ශරීරය පුරාම සංසරණය වෙනවා. හරි? අන්න ඕකට තමයි කිව්වේ hepatic circulation කියලා portal vein system එක කියලා. හරි? මේ portal vein system එකේ මේ ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ portal vein system එක දැන් ඔය මිනිස්සු බීලා ඉවරලා එහෙම දැන් කියන්නේ මේකට නම් අක්මාවක් නැහැ හැමදාම මේවත් වගේ මොනවා හරි එහෙම කියලා. බීලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේ අක්මාවේ කොටසකට හරි මොනවා හරි එකකට ඩැමේජ් එකක් ආවොත් එහෙම. අක්මා මහසාදු වුණොත් හරියට වැඩ කරේ නැත්තම් දැන් මෙහෙන් උපරිම දෙන්න හදනවා. දැන් ඊසුබගස් එක හරියෙන් එහෙම ඔය මොකද්ද ඊසුබගස් කියන්නේ සිංහල නම අන්න සෝතේ නේද? අන්න සෝතෙට පස්සේ නාමයක් තියෙන්නේ. ඒ ඊසුබගස් එක හරියෙන් එහෙම දැන් එන පෝටල් වෙන් එකට මේ පෝටල් වෙන් එකෙන් දැන් මේ පැත්තෙන් පෝටල් වෙන් එකේ මෙහෙන් අක්මාවන් ගන්න නැත්තම් හරියට පෝටල් වෙන් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒකෝර මෙහෙන් ඒවට දැනෙනවා. දැන් කුඩාන්ත මේ මහාන්ත්‍රයට ඔක දැනුණාට පස්සේ මේ පෝටල් වෙන් එකට යන්න බැරි නම් ඒ එකතු වෙච්ච රුධිරයට එකතු කරලා නිකන් මිදිගොඩි වගේ මේ ආහාර මාර්ගය හරහා හෙමොරොයිඩ්ස් විදියට හරියනවා. එහෙම නැත්නම් ඊසෝබැගස් එක හරියෙන් ඇවිල්ලා මේ පැත්තෙන් දැන් වෙන් එකෙන් උඩට ගන්න නැහැනේ මෙහෙන් දෙන්න දැන් මේ පැත්ත බ්ලොක් වෙලා තියෙනවා. මේ පැත්ත බ්ලොක් කරනකොට මෙහෙට තමයි ඒව බලපාන්නේ. බලපානකොට අන්න සෝතේ පැත්තට බලපුවා ඊසෝබැගස් වෙරසිස් කියලා එනවා. ඊට පස්සේ කුඩාන්ත්‍රයේ මේ කියන්නේ මේ මුද මාර්ගයේ පැත්ත බලපෑවොත් මේ හෙමොරොයිඩ්ස් කියලා එනවා. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕන පෝටල් වේන් එක. අර අපි ගන්න කෑම වලින් මොකද්ද වෙන්නේ කියන එක. ඕක මේ ඉන්න තව අර ඒක කොටසකින් බලමු මම අර වීඩියෝ එකක් තිබ්බා.
ම්, මේකේ අර මෙන්න මේකේ මේ දාලා තියෙනවා මේක අර පොඩි වීඩියෝ එකකින් මම ගත්ත කොටසක් මේකේ දාලා තියෙනවා ඔය තියෙන පැන්ක්‍රියේට් එක කියලා පැන්ක්‍රියස් එකෙත් ඔය මේ නිල් පාටින් ඇදලා තියෙන්නේ පැන්ක්‍රියස් එක එන පැත්තෙනොත් එන ඒවා අක්මාවට එනවා ආමාශයෙන් එන ටිකක් එනවා ඊට පස්සේ මහාන්ත්‍රයෙන් එන ටිකක් එනවා හරිද නමුත් මේවට රුධිර සපයන්න ඔය සීලෙක් ට්‍රාන්ක් කියන එකකින් දැන් ඒ අදාළ අවයවයෙන් ස්ප්‍රීනික් ආටරි පැන්ක්‍රියටික් ආටරි කියලා මෙතන ඒකෙන් කරන්නේ ඒ ව්‍යුහය ඒ කියන්නේ මොකක් හරි අපේ තියෙන අවයවය තියෙනනේ ඒ අවයවයට අවශ්‍ය රුධිරය ටික සපයන එක තමයි ඒක කරන්නේ. ඒ අවයවය වැඩ කරන රුධිරය වලින්. නමුත් ඒ අවයවයෙන් මේ විශේෂ මේ වේන් එකක් යනවා ආමාශයට මේ අක්මාවට කරන්නේ ඒකෙන් අර මේ දැන් නිර්නාල ග්‍රන්ථියක් නම් ඒ ග්‍රන්ථියෙන් නිපදවන ටික උඩට දෙන්න එපා. අන්න ඒ පැත්තට. අක්මාවේ මේ කුඩාන්ත මේ ආමාශයෙන් නම් ආමාශයෙන් අවශෝෂණය කරගත්ත ටික උඩට ගිහිල්ලා දෙන්න එපා අක්මාවට. අක්මාවට ගිහින්දලා අක්මාවේදී ඒවා ගානට බලලා අර යාමනය කරනවා කියලා කියන්නේ. ඒ ගානට ඕන ටික බලලා ඒ ටික දීලා අන්න ඒ විදිහට තියෙනවා. දැන් මේක මෙන්න මේ හරිය තියෙනවා මේ අර ඒ කියන්නේ මේ අක්මාව ඉස්සරහා පැත්තෙන් බැලුවට පස්සේ පිටිපස්සෙන් බැලුවට පස්සේ තමයි මේ පැත්තේ මේ විදිහට පේන්නේ. අර මේ කොළ පාටින් දක්වලා තියෙන ඔය මේ පිත්තාශය. පිත්තාශය පොදු පිත්ත ප්‍රණාලයක් විදිහට ඇවිල්ලා මේ ඔය ආහාර මාර්ගයට විවෘත වෙනවා කියලාම දාලා තිබ්බ අක්මාවේ නිපදවලා පිත්තාශය ගබඩා කරනවා කියලා. අන්න ඔය විදිහට. හරි. ඔය අර මේකේ ප්‍රෙෂර් එක මේකේ මේ දාලා තියෙන මේ දෙපැත්තෙන් ප්‍රෙෂර් එක ඔය අක්මාවේ ආහාර මාර්ගෙම මැද ප්‍රෙෂර් එකක් තිබ්බොත් එහෙම ගානට රුධිර සංසරණය වෙනවා. එක පැත්තක හරි ප්‍රෙෂර් එක වැඩි වුණොත් ඒකට කියනවා මේ පෝටල් හයිපර්ටෙන්ෂන් එක. පෝටල් කියන අක්මාව පැත්තේ මේ පැත්තෙන් ප්‍රෙෂර් එක වැඩි වුණොත් එහෙම උඩට දෙන්න විදියක් නැහැ. අන්න ඕක තමයි අපි මේ නිකන් Google එකේ ගහලා බලමු hepatic portal circulation කියලා. ඕක මේ විභාගයට ආපු කොටසක් ඔය. ආහාර මාර්ගයේදී ඕක වැඩිපුර විස්තර කරන්න තියෙනවා. ලේෂන් කියලා නිකන් අපි ඉමේජ් එකක් කරන් බලමු. හරි. මෙන්න මේක දැන් මේ කොටස බලන්න. මේකේ පේනවා නේද ඔය දැන් ඔය ට්‍රාන්ස්වර්ස් කොලොන් ඩිසෙන්ඩින් කොලොන් ඕක දැන් ඔන්න ඔයාලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට පස්සේ ආහාර මාර්ග කොටස් නම් කරන්න එනවා. තිරස් මහාන්ත්‍රිකයේ සිග්මාකාර මහාන්ත්‍රිකයේ අර එහෙම කියලා තිබ්බ මහාන්ත්‍රික කොටස් ටික ඩිසෙන්ඩින් මේ ඇසෙන්ඩින් එක ඩිසෙන්ඩින් අර මොකද්ද අවරෝහණ මාන්ත්‍රිකය ආරෝහණ මාන්ත්‍රිකය අර ඔන්නෝම තිබ්බේ. අන්න ඒ වගේ තියෙන රුධිරය ටිකක් එන්නේ අක්මාවට. මේ පැත්තෙන් කුඩාන්තරයෙන් ගත්ත රුධිරය ටිකක් අක්මාවට. මේකේ මේවා මේ මාක් කරන්න තියෙන විශේෂයෙන් දේවල් තමයි මෙතන ඉන්ෆීරියර් මීසෙන්ට්‍රික් වේන්ස් කියලා. බලන්න යටපැත්තේ ඉඳලා එන කොටස් වලින් එන මහාන්ත්‍රය තියෙන්නේ කුඩාන්ත්‍රයට යටින්නේ. ඒකට කියන අපි ඉන්ෆීරියර් මීසෙන්ට්‍රික් වේන් කියලා. අදර මොකද යාකෘතික සිරාව වෙන්නේ. ඉන්ෆීරියර් මීසෙන්ට්‍රික් වේන්. සුපීරියර් මීසෙන්ට්‍රික් වේන්. උත්තර මේ යාකෘතික සිරාව. උත්තර යාකෘතික සිරාව ඇවිල්ලා තියෙන්නේ මේ කුඩාන්ත්‍රයේ කොටසනොයි මේ අර උඩ තිබ්බනේ අක්මාවෙන් ඊට පස්සේ ස්ප්ලීන් එක එහෙම නැත්නම් මොකද්ද ප්ලීහාව නේද? ප්ලීහාව ඉඳලා එන කොටස ස්ප්ලීනික් වෙන්න කිම වෙලා ඒ ටික තමයි පෝටල් වෙන්නයක් විදිහට ඇවිල්ලා මේ දක්වලා තියෙන්නේ. දැන් මේ ගෝල් බ්ලැඩර් එක අක්මාව පොදු ආහාර මාර්ග නිවෘත වෙන්නේ. මේ මෙතනින් හෙපටික් වේන්ස් එකෙන් මේ ඉන්ෆීරියර් වෙනක් ආවා කියන එක උත්තර මහා අදර මහා සිරාවට තමයි ඕක විවෘත වෙන්නේ. හරි. ඒක අර විශේෂයි අනිත් වේන්ස් වලට අපි සාමාන්‍ය වේන්නයක් කියලා දන්නේ මේ කේශනාලිකා ජාලයකින් පටන් අරගෙන උඩට ගිහිල්ලා දෙන එකකට. හරි. ඒකට වඩා මේක වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ අර ශිරාවල පොඩි නම් කිරීම ටිකක් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. අපි ඒකත් බලමු පොඩ්ඩක්. දැන් අපි දමනි නම් කිරීම බැලුවනේ. ශිරාව පොඩ්ඩක් බලමු නම් කරලා. හරි. දමනීක ශිරාවක වෙනස දාලා තියෙනවා. අර දමනීක බිත්ති ඝනකමයි. ඇයි දමනීක බිත්ති ඝනකම වෙලා තියෙන්නේ? දමනියක් කියලා කියන්නේ ලොකු ප්‍රෙෂර් එකකින් හෘද වස්තුවෙන් එළියට මේ පිට වෙන එක. එතකොට අපි සාමාන්‍යයෙන් ඕනම වෙලාවක දන්නවා ඒ දමනියක් ඇතුලේ ඒක පුපුරලා යන්න පුළුවන්. ඒ ප්‍රෙෂර් එක කොච්චරද කියලා මම ඔයාලට WhatsApp group එකට දාපු වීඩියෝ එකක් ඇති. අර ડોක්ටර් කෙනෙක් අතින් ආට්‍රියක් වැරදිලා කැපිලා අන්න ඒ වගේ කොටස් එම තිබ්බොත් YouTube එකේ regulations වලට ඒක දාන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අයින් කරන්න ඕනේ. හරි? ඒක අයින් කරන්න මේකේ දැන් මේ දමනීයක බිත්ති ඝනකම් වැඩි. ඊට පස්සේ අපි සමහර ඩ්‍රග්ස් දෙනවා වාසෝ කන්ස්ට්‍රික්ෂන් කියලා. සමහර ඩ්‍රග්ස් දෙනවා වාසෝ ඩයලේටර් කියලා. ෆාමකොලොජි ඉගෙන ගන්න තියෙනවා. ඒක ඉගෙන ගත්තට පස්සේ ඒවා වාහිනී වලට ගිහිල්ලා ඒ වාහිනී බිත්ති වලට ආවට පස්සේ
ඒ කියන්නේ මේ බිත්ති මත ගිහිල්ලා ඒකෙන් මැසේජ් එකක් දුන්නාට පස්සේ මේ මැසේජ් එකෙන් කරන්නේ වාහිනිය දිගාරනවා. දැන් මේ නිකන් ඔයාලා හිතන මේ වතුර බටයක් කිම මිරිකලා ඇල්ලුවොත් එහෙම ප්‍රෙෂර් වෙලා යනවා. ඒ හොඳට දිගෑරියොත් එහෙම ප්‍රෙෂර් එක අඩු වෙනවා. අන්න ඒ වගේ ධමනි බිත්ති වල ප්‍රත්‍යස්ථතාවය වැඩි. ඊට පස්සේ ශිරාවල කපාට පිහිටලා තියෙනවා. මේ කැපිලරි කියලා කියන්නේ කේශනාලිකා ජාලය. දැන් කැපිලරි කේශනාලිකා සමහර තැන්වල වෙනස් වෙනවා. දැන් අක්මාවේද කොහෙද? ඔය කේශනාලිකා ප්‍රෝටීන් උනත් පෙරලා යන්න පුළුවන් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් තැන්වල මේ අර වකුගඩු වල ගුච්චිකා පෙරණි කියලා එකක් අහලා තිබ්බ නේද? එතන කේශිකා ජාලය හැදිලා තියෙන්නේ කේශනාලිකා ජාලය මේ රුධිර ප්‍රෝටීන පෙරලා යන්නේ නැති විදිහට. අන්න ඒ වගේ තියෙනවා. හරි? සිනිඳු පේශි තමයි තියෙන්නේ. සිනිඳු පේශි අනිච්චානුගයි. ඊට පස්සේ රිද්මයානුකූල චලන තියෙන්නේ. දැන් එතකොට මේ වගේ චලන වලින් තමයි මේ දැන් ඔය ශිරාවල සහ ඔය ලිම්ෆටික් සිස්ටම් එක එහෙම ඉගෙන ගන්නකොට ඒ වගේ චලන වලින් පුළුවන් ආපස්සට මේ හෘදය විතර රුධිරය ගෙනන්න බලමු. ඔය කේශනාලිකා ජාලය අර මේ විදිහට මේ සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ මේ ඒවා මේ කියන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයකින් තමයි ඒවා මේ ගමන් කරන්නේ. ඒ කියන්නේ ඔන්න මේ පැත්තේ පීඩනය කාබන් ඩයොක්සයිඩ් දැන් මේ දමනියක් කියලා හිතමුකෝ. දමනිකාවකින් එන කේශනාලිකාවක් ගත්තට පස්සේ ඒක විවෘත වෙන තැන පටකය අසල මේ කාබන් ඩයොක්සයිඩ් දැන් සෛල නිපදවල හදලා තියෙන්නේ. මේ පැත්තේ මේ ඒ වායු මේ කියන්නේ මේ අර ආංශික පීඩනය අඩුයි. මේ පැත්තේ සග්ගල විසරණය වෙනවා. ඒ වගේ මැක්සිමම් ටිකක් තියෙන ඉස්සර කතා කරමු. වේන්ස් වර්ග මේ වේන්සුත් අහලා තිබ්බා එක සැරයක් විභාගෙට මේ නම් කරන්න. ඔයා මේ නර්ස් කෙනෙක් කියලා ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. ඉන්ජෙක්ෂන් එක කොහොමද යන්නේ කියලා. හරි? ඊට පස්සේ මේ මෙන්න මේක සුපීරියර් උත්තර සැගයිටල් සයිනසස් මේ ඔය ආපේවා. ඊට පස්සේ vertebral vein. හරි? එක්ස්ටර්නල් ජගුලර් vein කියලා තියෙනවා. ඔය අපි සමහර මේ හෘදේ වස්තුවටම බෙහෙත් දෙන්න උනොත් එහෙම මේ ඔය අමාරු වෙලාවල් වලට මේ හරියට දානවා වේන් එක මේ ලයින් එකක්. ඒක දාන්නේ බෙල්ලෙන් තව දැකලා තියෙන බෙල්ලෙන් එකක් දාලා තියෙන හෘදයට. ඒතර හෘදේ වස්තුවට මේක දෙන්න පුළුවන් අපිට. ඒව එහෙම දාන්නේ ඔය මේ එක්ස්ටර්නල් ජගුලර් වේන් EJV ඉන්ටර්නල් ජගුලර් වේන් IJV ඔන්න ඔහොම. සබ්ක්ලේවියන් වේන් බැසියෝසෙපලික් වේන්. දැන් අපි බලමු මෙහෙම කොහොමද මේ අපි ඩග් එකක් දුන්නොත් එන්නේ කියලා. ඉස්සලාම මෙතෙන්ට කැනුවල එකක් දැම්මොත් එහෙම බැසිලික් වේන් එකකින් ඇවිල්ලා ඇක්සිලරි වේන් එකකින් ඇවිල්ලා ඊට පස්සේ සුපීරියර් වේන හරහා හෘදයට යනවා. අන්න ඔය නිකන් නම් මතක තියාගෙන ලේසිනේ. අපි දැන් ඉස්සරහට එනවා රීනල් කියලා කියන්නේ වකුගඩු වලට එන එක, ස්ප්ලීනික් කියලා කියන්නේ ස්ප්ලීන් එකට එන එක, ඉන්ෆීරියර් මීන්ස් සෙන්ට්‍රික්, ඉන්ෆීරියර් සුපීරියර් මතකයි නේද? උත්තර අදර, ඉන්ටර්නල් අයිලියක්, එක්ස්ටර්නල් අයිලියක්, ජගන මං හිතන්නේ ඕක කියන්නේ ෆෙමරල් කකුලට එන ඒවා ග්‍රේට් හැපිනස්. මෙන්න මෙතන බලන්න අර heart attack එහෙම ආවට පස්සේ ඒ heart attack වලට මේ ගන්න තියෙන වේන් එකක් තමයි මේ ග්‍රේට් හැපිනස්. ඇඟේ තියෙන දිග වේන් එක. දිගම වේන් එකද කොහෙද? මෙහෙන් රුධිරය එන හින්දා මේකෙන් කපලා ගත්තට කමන්නේ. ඒක නිසා ඕක අරගෙන කපලා තමයි අර බයිපාස් සර්ජරිස් වලටම දාන්නේ. ඔය dorsal large anterior tibial small saphenous popliteal මේවා නිකන් නම් මතක තියාගන්න තියෙන මේ ඉස්සරහට කියන්නේ ඔයාලට ওই මීසෙන්ට්‍රික් එහෙම ආහාර මාර්ගය උගන්වද්දී ඒකොනඩල් කියලා කියන එක බැසිලික් කියලා කියන එක අතේ තියෙන එක බ්‍රැකියල් පල්ස් කියලා බලනවා මෙතන ඉන්ෆීරියර් වෙනක අදර මහා සිරාව ඉන්ට්‍රාකොස්ටල් අන්තර් පාර්ශ්වික හරි සෙපලික් කියලා කියන්නේ බ්‍රැකියෝ සෙපලික් නේ ආවේ මෙතන ඇක්සිලරි අතට එන එක මූණේ ඉස්සරහට එන එක ඇන්ටීරියර් ෆේෂල් දැන් අර ඉස්සලා නාමකරණ ඉගෙනුවා නේද අන්න ඔය ටික ඔයාලට ටිකක් අමාරු ඇති. ඔයාලගේ ප්‍රශ්න වෙලා අහන වෙලාව. මම මේකේ මේ රෙකෝඩින් එක නවත්තන්නම්. ස්ක්‍රීන් ෂෙයාර් එක. ප්‍රශ්න තියෙනවා අහන්න මම අර ඉක්මනට පොඩ්ඩක් කරා ඔයාලට පැය දෙකක් ඇතුළත කරන්න ඕන නිසා අපි ඉස්සරහට මේ ඔය ටික තමයි මට කියලා දෙන්න ඕනේ මේ බලමු මම හිතනවා සජීව අහගෙන ඉන්න ඇති කියලා.